හයි කොමලටම කොහොමද? මම මේ වීඩියෝ එක කරන්න ආවේ ලොකු විශේෂ කාරණාවක් නිසා. ඒකට හේතුව මගේ මිලිනියම් සිටි අතුරුගිරිය ගෙදරක් තියෙනවා. ඒක මම ගත්තේ 2004. ඉතින් මම මේ විස්තරය ඔක්කොම කියන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගෙන් මම ඉල්ලලා ඉන්නේ මම ගොඩක් වැරදි විදියට කතා කරයි. ඒකට මට සමා වෙන්න. ඒවා ඔයගොල්ලන් කැමති නම් හරි ගස්සලා මට කියන්න. ඒ කියන්නේ පුළුවන් විදියට මම ඔයගොල්ලන්ට සිංහලෙන් එක්ස්ප්ලেইন කරන්නම්. මිස්ටේක් තිබුණොත් ඒකට මට බනින්න එපා. ඉතින් ඔයගොල්ලන් කොහොම හරි මේක ලයික් කරන්න, කමෙන්ට් කරලා මේක ෂෙයා කරන්න. ඕකේ. දැන් මම ඔයගොල්ලන්ට විස්තරය කියන්නම්. 2004 මම මිලිනියම් සිටි එකේ ද ෆිනෑන්ස් සමාගම සහ සෙලින්කෝ සමාගම විසින් ආණ්ඩුවෙන් අරගෙන ඉනම් කෑලි වලට කඩලා ඒක අපිට විකුණුවා. එතකොට ගෙවල් 70ක් තිබුණා. ඒ ගෙවල් වලින් මේ වීඩියෝ එක කොච්චර වෙලා යයිද කියලා කියන්න බෑ. ඒත් මම පුළුවන් ඉක්මනට ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ බැංක් ලෝන් එකක් දාලා පොඩි ගානකුත් ගෙවලා ඇඩ්වාන්ස් එකක් ගෙවලා බැංක් ලෝන් එකක් දාලා මම අවුරුදු 5ට බැංක් ලෝන් එක දාලා ඒ ගේ ගත්තේ. ඊට පස්සේ ගත්ත පළවෙනි අවුරුද්දේ ඉඳලා මම සහ මගේ ඒ අනිත් නිවාස හිමිකරුවන් ආදායම් බදු ගෙව්වා. වරි පණම් ගෙව්වා. ගවර්න්මන්ට් එකට කොයි ගවර්න්මන්ට් එක ආවත් අපි ඒ විදිහට කරගෙන ගියා. ඒ වගේම කිසිම පොලිසිය වලටවත් කිසිම කරදරයක් නැතුව සිකියුරිටි එකක් එක්ක වටේට තාප්පේ බැඳලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් නිදාස් තැනක් තමයි එතන. ඉතින් ඒක නිසා තමයි මගේ ගම කිසි කොහේ වුණත් මම එතනින්ම තැනක් ගත්තේ. ඒ කියන්නේ කවදා හරි දවසක මගේ රටට මට ගිහිල්ලා ඉන්න පුළුවන් කියන අයිඩියා එකෙන් තමයි ඒගේ ගත්තේ. එතකොට දැන් ඒ ගෙදර ඒ ටියුලිප් අතුරුගිරිය ටියුලිප් zone 3 තමයි ඒකේ තමයි මගේ ගෙදර තියෙන්නේ. සහ තව ගෙවල් 69ක් තියෙනවා මගේ ගෙයත් එක්ක. එතකොට දැන් හරියටම 2000 ඒ කියන්නේ මේ 2025 නේ. එතකොට මේ මාසේ 9 වෙනිදා මට කෝල් එකක් ආවා මගේ WhatsApp එකට. ඒගොල්ලන්ගේ ප්‍රයිවට් WhatsApp account එකෙන් දැනට තියෙන සුබසාධක සමිතිය ඒකේ වැඩ කරන සභාපතිතුමිය සහ බණ්ඩාගාරික තුමියගෙන් මට කෝල් එකක් දීලා කිව්වා ඒගොල්ලන් ගිහිල්ලා පළාත් සභාවෙන් අපේ පාර පොඩක් කැඩිලා තියෙන්නේ ඒ ඇතුල් පාර ඒවා කැඩිලා තියෙන නිසා පුළුවන් ද ඒගොල්ලන්ට උදව් කරන්න කියලා. එතකොට මම කියන්නේ ඒගොල්ලන් මට ෆෝන් එකකින් කියපු දේවල්. ඊට පස්සේ ඔය විදියට එයා කියනකොට එයා මට කිව්වේ ඒගොල්ලන් සල්ලි මුදල් ඉල්ලලා තියෙනවා ලක්ෂ 38ක් පාස් කරලා තියෙනවා. ඒ ලක්ෂ 38 අපිට නගර සභාවට දෙන්න නම් නගර සභාවෙන් මේ දේවල් කරගෙන යන්න නම් ඒක ගවර්න්මන්ට් එකට අපේ ඉඩම් පුද්ගලික දේපල ලියන්න ඕනේ කියලා. එතකොට ඒක මට ඒගොල්ලන් කියනකොට දැන් මේ හරියටම 9 වෙනිදා මට කෝල් කරලා කිව්වේ මේ මාසේ. එතකොට මම නොවැම්බර් 9 වෙනිදා. එතකොට මම කිව්වා නැහැ මම කැමති නැහැ. ඒකට මම කොහොමත් කැමති නැහැ. මොකද ඔය අපේ පුද්ගලික දේවල් අපි මේ රටවල වල හිටියට මම ඉන්නේ ප්‍රංශේ. මම ශ්‍රී ලංකන් සහ ප්‍රංශ නැෂනැලිටි ඒ කියන්නේ ද්විත්ව පුරවැසි භාවයේ තියෙනවා. හරි විදියට හැමදේම කරගෙන තියෙන්නේ නීත්‍යානුකූලව. එතකොට මේ අවුරුදු කිව්වොත් 20කට වඩා මම මේ රටේ ජීවත් වෙන්නේ. මේ රටෙත් එහෙමයි හැමදේම නීත්‍යානුකූලව තමයි ජීවත් වෙන්නේ. දැන් මගේ හස්බන්ඩ්ුත් ඇවිල්ලා ඉන්නේ. එයා මේකට සම්බන්ධ වෙන්න කැමති නෑ. ඒ වුණාට මට වෙච්ච අසාධාරණ ගැන මම විස්තර කියනවා. එතකොට දැන් මට මෙයා කෝල් කරලා ටෙලිෆෝන් එකකින් WhatsApp එකකින් කියනවා මේ විස්තරේ. මම කිව්වා මම මේකට කැමති නෑ. එතකොට මේවා අපේ දේවල් මේ සම්බන්ධයෙන් මම කිසිම දෙයක් දන්නේ නැහැ. මේක විතරයි මට මෙයා කෝල් කරලා කිව්වේ. එතකොට මම එයාට කිව්වා නෑ මම කැමති නෑ කිව්වට පස්සේ එයා කිව්වා නෑ. හෙට ඒ කියන්නේ 10 වෙනිදා 9 වෙනිදා මෙයා මට කෝල් කරලා කියනවා හෙට නොවැම්බර් 10 නගරාධිපතිතුමා එනවා. ඔයා නගරාධිපතිතුමා එනකොට ඔයාට මේ සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් මම ඔයාට WhatsApp එකෙන් කෝල් එකක් ගන්න. ඔයා කැමැත්ත දෙන්න කියලා. මම කිව්වා නෑ මම කැමැත්ත දෙන්නේ නෑ. ඊට පස්සේ හරියටම ලංකාවේ වෙලාවෙන් නොවැම්බර් 10 වෙනිදා ලංකාවේ වෙලාවෙන් හරියටම මට 8 පව් වෙලා ලංකාවේ වෙලාවෙන් 8:10 8:15 ඒ වගේ ටයිම් එකකට මට කෝල් එකක් ආවා.
ඊට පස්සේ මම දැන් ඔක්කොම විස්තරය අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට එක මගේ හිමිකාරිනියක් නගරාධිපතිතුමාගෙන් අහනවා ඔයා සර් ඕගොල්ලන් හැමදාම දැන් අපි කියමුකෝ දැන් ඕගොල්ලන්ගේ ගවර්න්මන්ට් මේ ආණ්ඩුවනේ තියෙන්නේ සර්. එතකොට කාලයක් ගිහිල්ලා වෙන ආණ්ඩුවක් ආවම අපිට මොකද්ද වෙන තත්ත්වය? එහෙම කියලා නගරාධිපතිතුමාගෙන් ප්‍රශ්නයක් යම නගරාධිපතිතුමා කියනවා එහෙනම් ඕගොල්ලන් වෙන කාටවත් ඡන්දෙ දෙන්න එපා අපේ ආණ්ඩුවම දිගටම තියාගන්න කියලා. ඊට පස්සේ දැන් ওই දේවල් මම ඔක්කොම අහගෙන ඉනකොට එයා තව කතාවක් කිව්වා. එයා කිව්වා සිකියුරිටි එකක් ඕගොල්ලන්ට ඉන්නවනේ. එතකොට ඒ සිකියුරිටි එකට පෙන්ෂන් එකක් හම්බෙන්නේ නැහනේ. එහෙම කියලා කියනකොට කිව්වා. ඒකත් මම අහගෙන හිටියා. ඊට පස්සේ මම කිව්වා මට කතා කරන්න ඕන කියලා කීප සැරයක්ම ඉල්ලුවාට පස්සේ ඔය කවුද ඔය බණ්ඩාගාරිතුමිය මට කිව්වා ඉක්මනට කතා කරන්න වෙලා නැහැ එහෙම කියලා. එතකොට මම කතා කළපුවා සර් ගොඩක් ස්තුතියි ආවට මම ඇත්තටම මේ සම්බන්ධයෙන් මුකුත් දන්නේ නැහැ. නමුත් මගේ එකම දේ මට කියන්න තියෙන්නේ අපේ පුද්ගලික දේපල අපි නගරයට අපි කැමති නැහැ ගවර්න්මන්ට් එකට පවරවක් ගන්නවට. එතකොට දැන් මේ කතාවේ මම දන්නේ ටිකයි. මෙයා මට කියවපු දේ විතරයි මම දන්නේ. මොකද මේගොල්ලෝ අපිව දැනුවත් කරන්නේ නැහැනේ කිසිම ක්‍රමයකින්. එතකොට මේ ඕම කතා කරනකොට මම කිව්වා සර් දැන් කිව්වනේ මේ පාරවල් වල බුදු පිළිම කඩනවා පාරවල් ලොකු කරන්න යනවා එහෙම කියලා. ඇත්තම කියනවා නම් ඉතින් ඒක මට අදාළ නැහැ. ඒ වුණාට සර් මේ අපි සර් මේ අපි මේකට කැමති නැහැ කිව්වා. මම මේකට කැමති නැහැ සර්. එහෙම කියලා කියනකොට එයා මට නගරාධිපතිතුමා රංජන් ජයලාල් මහත්තයා එයා මට කිව්වා කඩුවෙල නගරාධිපතිතුමා එයා මට කිව්වා මේ හරි එහෙනම් අපි කුණු ගෙනියන එක නවත්තනවා. ඔයගොල්ලෝ මේකට කැමති නැත්නම් අපි කුණු ගෙනියන එක නවත්තනවා. මම කිව්වා සර් එහෙම කරන්න නීතියක් තියෙනවද? සර් රජේ පිළිගත්ත දැනට තියෙන රජේ පිළිගත්ත වැදගත් කෙනෙක් නේ යම්කිසි දැනුමක් තියෙන කෙනෙක් නේ තත්ත්වයක් දරන කෙනෙක්. එතකොට එහෙම කෙනෙක්ට මෙහෙම අසාධාරණ කරන මෙහෙම තීරණ ගන්න එක වැරදි නේද කියලා. ඊට පස්සේ එයා කිව්වා එහෙනම් අපි වරිපණන් ඕගොල්ලන් ගෙවන එකත් නවත්තනවා කියලා. ඒ කියන්නේ මේ අවුරුදු 2007 ඉඳලා වරිපණන් ගෙවන එක එයා නවත්තනවලු. එයා මට ඒක තර්ජනයක් විදියට වගේ මට කියනවා. ඕවර් ද ෆෝන් කියනවා එයා දැන් මට විතරක් නෙමෙයි ඇයින්නේ මෙතන ඉන්න ඔක්කොලටම ඇහෙනවා. ඊට පස්සේ දැන් ඔය කතාව ඉදිරි කියනකොට ඊට පස්සේ මම කිව්වා ඒ වුණාට සර් එහෙම තීරණයක් ගන්න එක හරි අසාධාරණයි. දැන් සර් කිව්වා සිකියුරිටි එකට මේ පෙන්ෂන් එකක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒකත් හේතුවක් තමයි කියලා. එතකොට සිකියුරිටි කට්ටිය කියන්නේ පුද්ගලික කට්ටියක්නේ. ඉස්සර අපිට තිබුණේ ඒජන්සියක් මේ කම්පැනි එකක් මාර්ගෙන් තමයි අපිට සිකියුරිටි එක තිබුණේ. ඉතින් ඒකට පොඩක් මම දන්නේ නැහැ මොනවාද කියලා. මම ඔය කිසිම දෙයක් දන්නේ නැහැ. මම රටේ නැහැනේ. අවුරුදු දෙකකට සැරයක් අවුරුද්දකට සැරයක් ගියාට පස්සේ තමයි පොඩ්ඩක් ගිහිල්ලා ඒ දේවල් බලලා එන්නේ. එතකොට මේ එහෙම කියනකොට මම උත්තර දුන්නා නගරාධිපතිතුමාට සර් ඒ කියන්නේ මේ සිකියුරිටි එකට පෙන්ෂන් එකක් දෙන්නද සර් මේ ගවර්න්මන්ට් එකට ගන්න යන්නේ අපේ දේපල. එහෙම කියලා. ඊට පස්සේ ඒ කතාව අහගෙන එනකොට මේගොල්ලන් ටක් ගාලා මගේ ලයින් එක කට් කරා. මට කතා කරන්නවත් හම්බුන්නේ නැහැ, එක්ස්ප්ලেইন කරන්නවත් හම්බුන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මොකද්ද ගත්ත තීරණය කියලාවත් මට දන්නේ නැහැ. එතකොට ඊගාව දවසේ ඒ කියන්නේ 11 වෙනිදා රෑ මෙයා මට ඒගොල්ලන්ගේ තියෙනවනේ ඔය ඇවිල්ලා මොකද ඒකට කියන්නේ වෙල්ෆෙයාර් සොසයිටි එකක් තියෙනවනේ. ඒ කියන්නේ මේ සුබසාධක සංගමයක් තියෙනවා. මේගොල්ලෝ මේක බලෙන් ඇති කරගෙන යන දෙයක්. ඒ කියන්නේ ඔය ඉස්සෙල්ලා හිටපු කට්ටියට කරදර කරලා පොලිසි ගිහිල්ලා ඇන්ටි දාලා එහෙම කරා කියලායි මම දන්න විදිහට. බලෙන් කරගෙන යන්නේ ගොඩාක් අයගේ අකමැත්තක් ඇතුව. එතකොට මේගොල්ලන් මේ මට ඊගාව දවසේ කියන්නේ දැන් 9 මට කෝල් කරා පළවෙනි සැරේට 10 වෙනිදා නගරාධිපතිතුමා ආවා. 11 වෙනිදා රෑ ලංකාවේ වෙලාවයි මං හිතන්නේ රෑ 12ට එකට වගේ ඇති. මට එවනවා ડોකියුමන්ට්ස් ටිකක්. මොනවද මෙයා මට එවන්නේ? අර කන්වර්සේෂන් එක. ඒ කියන්නේ නගරාධිපති ඇවිල්ලා නගරාධිපතිතුමා ඇවිල්ලා අපි ඔක්කොමලා කතා කරපු ඒ වීඩියෝ වොයිස් එක තියෙනවනේ. ඒ වොයිස් එකයි කතා කරපු පටාණ්ඩය. වලා. ඒ පටාණ්ඩය මේගොල්ලන් මේ සංස්කරණය කරලා ඒ කියන්නේ එඩිට් කරලා මට එවලා තිබුණා. ඒ කියන්නේ මම කතා කරපු මුකුත් නැහැ. අපි ආපු ප්‍රශ්න මුකුත් නැහැ. නගරාධිපතිතුමා කතා කරන හොඳ දේවල් මොනවද කියලා මම දන්නේ නැහැ. එහෙම එකක් එවලා තිබුණා මට. එතකොට ඒකේ දැන් මම කතා කරන මුකුත් නැහැ. ඒ සම්බන්ධව මෙයා මට තව මෙසේජ් එකකුත් එවලා තිබුණා. මේව අයිතිය පවරලා දෙනවා කියලා මෙන්න මේ විදිහට මට ලෙටර් එකක් ලියලා එවන්න කියලා. සහ තව ලෙටර් එකක් එවලා තියෙනවා මේගොල්ලන් නගරාධිපතිට ජුලයි මාසේ આવපු එකක්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ජුලයි මාසේ 2024 ජුලයි මාසේ. ওই ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ 2024 ජුලයි මාසේ. දැන් මම හොයාගෙන යනකොට මට හම්බුන විදිය තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ජුලයි මාසේ තමයි 2024. ඒ ප්‍රශ්නේ වෙනකොට මේගොල්ලන් කළා දෙන්නේ
නිවාසය කියන්නේ අපේ නිවාස සංකීර්ණයක් තියෙනවනේ රෙසිඩන්ස් එකක් තියෙනවනේ. ඒකේ කට්ටිය එකතු වෙලා මේගොල්ලන් එළවලා දාලා තිනවා නෑ නෑ අපි ඕකට කැමති නෑ කියලා. ඊට පස්සේ තමයි මෙයා ඒ අතෑරලා නෑ. ඒ කියන්නේ ගිය අවුරුදු ජුලයි ඉඳලා මේ අවුරුද්දේ 2000 මේ අවුරුද්දේ ජුලයිද කියලා මම දන්නේ නෑ හරියට. ඒ විස්තරේ මම දන්නේ නෑ. කොහොමරි මට කිව්වේ ජුලයි මාසේ කියලා. එතකොට ජුලයි මාසේ මෙයා ඒ ලියුමම මෙයා ඒක මොකද්ද කියන්නේ සංස්කරණය කරලා ඒ ලියුම. ඒ කියන්නේ දින මාරු කරලා. ඒක නීති විරෝධීනේ. මේ වගේ ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නකොට එහෙම දේවල් කරන්න බෑ. එහෙමනම් අලුතෙන් ලියුමක් ගන්න ඕනේ මේ දවස් හරියට දාලා. එහෙම ලියුමම සංස්කරණය කරලා මට ඒවල තිබුණා. එතකොට රට ඉන්න කට්ටියට වෙනම ක්‍රමයක් කරලා තිබුණා. ওই විදිය තමයි කරලා තියෙන්නේ. එයා කියන විදිහට ලියන්න ඕනේ. එයා කියන විදිහට අපි අස්සම් කරන්න ඕනේ. ඒ කවුද මේ නගරාධිපතිතුමාගේ අනුබලය ඇතුව මේ වෙල්ෆෙයාර් සොසයිටි එකේ සුබසාධක සංගමේ සභාපතිතුමිය සහ ලේකම් නෙමෙයි සෝරි භාණ්ඩාගාරිකතුමිය. එතකොට මේ දෙන්න එකතු වෙලා ඒකේ ඉන්න අනිත් සොසයිටි එකේ ඉන්න අනිත් අය කට්ටු වෙලා එකතු වෙලා තමයි මොන කාරණාවක් උඩ මේ වගේ දෙයක් කරනවද කියන එක මට තේරෙන්නේ මේක ව්‍යාජ වැඩක්. ඒ කියන්නේ මේක මේ අර බලාත්කාරකමෙන් මිනිසුන්ව රවටලා එහෙම කරන දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. අපිට වේලාසන කිව්වනම් අපිට වේලාස් මම ඒ සම්බන්ධයෙන් පස්සේ කියන්නම්කෝ. එතකොට දැන් මම ඉස්සරේ හරියට කියන්නේ පෙ ඔයගොල්ලන්ට තේරෙන්න. ඊට පස්සේ මේගොල්ලන් ඒ ලියුම එව්වම මම සයින් කරේ නැහැ. මම සයින් කරන්නේ නැතුව මම දන්න රෙසිඩන්ස් එකේ අනිත් කට්ටියට කතා කරලා මං ඇහුවා මොකද්ද මෙතන වෙන්නේ ඇයි මේක මෙහෙම වෙන්නේ මොකද්ද කියලා. ඒගොල්ලන් මට මුලින් ඉඳලම විස්තරේ කිව්වා මෙහෙමයි මේගොල්ලන් බලෙන් මෙතනට පොලිසි ගිහිල්ලා ඉස්සර හිටපු සභාවේ හිටපු කට්ටියව ඒ කියන්නේ මම මේ කතා කරන්නේ අපේ සංකීර්ණ ගැන. හොඳයි. වෙල්ෆෙයාර් මේ සුබසාධක සමුළුව ගැන. මේගොල්ලන් අනිත් කට්ටියට කරදර කරලා පොලිසි ගිහිල්ලා කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. මිනිසුන්ට නිදාස නැහැ. එහෙම කියලා ඉතින් පොලිසියට ගිහිල්ලා එන්ට්‍රි දාලා මේගොල්ලන් බොරු කියලා මේගොල්ලන් පොලිසියේදී අනිත් කට්ටිය බාර දීලා තියෙනවා මේගොල්ලන්ට හරි එනං ඔයගොල්ලන්ම කරගෙන යන්න කියලා. දැන් මේගොල්ලන් මෙතන ඉන්නේ නිකන් බලෙන් වගේ මේ සුබසාධක සංගමේ සභාපතිනිය සහ භාණ්ඩාගාරිකතුමිය. මම ඒගොල්ලන්ගේ නම් පස්සේ දෙන්නම්. මම හොයලා බලලා මට මේ මාධ්‍යයක් තියෙනවද? ඒ නම් සඳහන් කරන්න කියලා මම ඔයගොල්ලන්ට විස්තර පස්සේ කියන්නම්. දැන් මේක එවුවා මම කට්ටියගෙන් ඇහුවා. ඒගොල්ලන් කිව්වා සිකියුරිටි කියන කෙනා දැන් ওই සිකියුරිටි ගැනනේ අමතුමා කතා නගරාධිපතිතුමා කතා කරේ. එහෙම කතා කරාම ඒගොල්ලන් සිකියුරිටි කට්ටිය ගැන කතා කරපු නිසා දැන් මේ සුබසාධක සංගමේ කට්ටිය සිකියුරිටි එක්කෙනාව අල්ලගෙන එක්කෙනෙක් නිහාල්ද මොකද්ද නමක් මට මතක නැහැ. එයා අල්ලගෙන එයා ගාව මේ ෆයිල් එක තියලා දැන් රෙසිඩන්ස් එකට ඔක්කොම ලෙන්ඩ් ඕනේ ඔය සිකියුරිටි දොරෙන්නේ. එහෙම නැත්තම් දොර අරින්නේ නැහනේ. එතන එනකොට මේගොල්ලන්ව කට්ටිය කියලා මේ 50ක් සයින් කරලා තියෙනවා. දැන් 50 සයින් කරන්න ඉන්නවා. දැන් ඔයගොල්ලෝ ඉක්මනට සයින් කරන්න නැත්නම් ඔයගොල්ලන් වෙන් වෙයි. ඔයගොල්ලන්ට මොන ප්‍රශ්න ඇති වෙයිද දන්නේ නැහැ. කරදර ඇති වෙයි කියලා මේක තර්ජනයක් වගේ බය කරලා වගේ රැවටීමක් කරලා ගොඩක් කට්ටියකින් අස්සන් අරන් තියෙනවා. දැන් ඔතන ඉන්නේ ඇවිල්ලා ඔය මිලේනියම් සිටි එකේ ඔය රෙසිඩන්ස් එකේ කට්ටිය ඇවිල්ලා ගොඩාක් කට්ටියගේ ඕනර්ස්ලා අයිතිකරුවන් ඉන්නේ පිටරට. හරිද? එක්කෝ ප්‍රංශයේ එක්කෝ කැනඩා ජර්මන් ඔය වගේ යුරෝපියන් රටවල නම දන්න විදියට යුරෝපියන් රටවල. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා. එයා අලුතෙන් ගත්ත එක්කෙනෙකුත් ඉන්නවා. එයා මාස 6ක් ලංකාවේ මාස 6ක් එයා නැවේ වැඩ කරන්නේ සීමන් කෙනෙක් විදියට. එතකොට දැන් මේ තත්ත්වයක් එක්ක මේගොල්ලන් මට එවුවම මම කිසි දෙයක් සයින් කරේ නැහැ. මම එතකොට පුළුවන් තරම් සම්බන්ධ කරගන්න ගත්තා අනිත් කට්ටියව. අනිත් කට්ටිය එදා රැස්වීම ඉවර වෙලා එළියට එනකොට කියලා තියෙන්නේ අපි මේකට සයින් කරන්නේ නැහැ මේක අසාධාරණයක් කියලා. නමුත් මේ සිකියුරිටි එකෙන් හැම ගේකටම කෝල් කර ගොඩාක් වෙලාවට වද කරාලු. වද කරනවා කියන්නේ කතා කරලා කියන සයින් කරන්න මේක ඉක්මනට බාර දෙන්න ඕනේ කියලා. මොකද ඔතන ඉන්නේ එක්ක රෙන්ට් එකට දීලා තියෙනවා නම් අපි කියමු අපි රෙන්ට් එකට දෙනකොට අපි කුලියට දෙනවා. ඒ දෙනකොට දෙන්නේ යුරෝපයේ ඉන්න එහෙම නැත්තම් කොළඹ ඉන්න කට්ටියගේ දෙමව්පියොන්ව තියලා වැඩ කරන්න කෙනෙක්ව තියලා මොකද එතන සිකියුරිටි එකක් තියෙනවා ආරක්ෂාවයිනේ අපේ රිසනස් එක කවදාවත් මේ ඔය සබසාධක සංගමේ දෙන්නගෙන් ඇති වෙච්ච ප්‍රශ්න ඇරෙන්න කවදාවත් අපේ රෙසිඩන්ස් එකේ ප්‍රශ්න ඇති වෙලා නැහැ. හැමෝම සමගියෙන් පාඩුවේ ඒගොල්ලන්ගේ ජීවිතය සාමාන්‍ය විදියට ගත කරන කට්ටියක් තමයි එතන. එතකොට එහෙම තැනක මෙහෙම ප්‍රශ්නයක් ඇති කරන එක සාධාරණද? එතකොට අනිත් කට්ටියගෙන් මම අහනකොට ඒගොල්ලන් කිව්වා මේ විදිහට බල කළ අස්සන් අරගෙන දැනට ඒ කියන්නේ මේ අද වෙනකොට 28 දෙනෙක් දැන් වෙනකොට නෙමෙයි සෝරි දැන්ට පැය 5කට විතර ඉස්සෙල්ලා 28 දෙනෙක් සයින් කරලා තියෙනවා. එතකොට මේ අපිට කියපු
මේ අපි සයින් කරන්නේ නැහැ මේක අසාධාරණයි එහෙම කියලා කියපු කට්ටිය දැන් ඒ මිනිස්සුන්ගේ නොදැනුවත්කම එහෙම නැත්නම් ඒගොල්ලන් තියෙන බයට එහෙම නැත්නම් ඒගොල්ලන්ට කරදරයක් නැතුව ඉන්න ඕන කමට වෙලාවක් නැති කමට මම වගේ දැන් මම දවස් 4ක් ඒ සම්බන්ධයෙන් මම පස්සේ කියනවා. එතකොට දැන් ඔය විදියට දැන් ඔය දේ වෙනකොට මම කරපැඩි එදා රෑම මම මේ ඔන්ලයින් ගිහිල්ලා මම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මම කරපැඩි හොයලා බැලුවා මට මේ ගවර්න්මන්ට් එකේ කාටද මේ සම්බන්ධයෙන් එක්ක ප්‍රෙසිඩන්ට් හරි ප්‍රයිම් මිනිස්ටර්ට හරි මේ මැතිනියට හරි මට පුළුවන්ද කියලා. අගමැතිතුමියනට හරි ප්‍රෙසිඩන්ට් හරි ජනාධිපතිතුමාට හරි කියන්න පුළුවන්ද කියලා. ඔන්ලයින් බලනකොට මම දැක්ක එක සයිට් එකක් තියෙනවා මහජන සම්බන්ධතා පැමිණිලි කරන්න පුළුවන් සයිට් එකක්. මම ඒකට ගිහිල්ලා මගේ නම, මගේ ඊමේල් ඇඩ්‍රස් එක, මේ ඊමේල් ඇඩ්‍රස් එක ඔක්කොම මම දාලා විස්තරේ ජනාධිපතිතුමියට යවුවා. දැන් අද වෙනකම් මට උත්තරයක් නැහැ. ඊට පස්සේ මම තව ගොඩක් YouTube channel කරන කට්ටියට කතා කරා. ඒගොල්ලන් මට මොකුත් උදව්වක් කරේ නැහැ. නමුත් මම යම් කිසි මොකද කියන්නේ යම් කිසි සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්ට මම කතා කරාම ඒ මහත්මයා ඒ කෙනා මට පොරොන්දුනා මේක ගැන හොයලා බලලා මොකක් හරි උදව්වක් කරන්නම් කියලා. හැබැයි මට එහෙම නම කියන්න බෑ. මම එයාගෙන් අහලා විස්තරේ කියන්නම්. ඊට පස්සේ දැන් ওই විදියට සයින් කරන් යනවා. දැන් කට්ටිය මට කතා කරපු කට්ටියත් සයින් කරලා. දැන් මම තනි වෙලා මේ මිනිසුන්ට මම කොහොමද උදව් කරන්නේ සහ මේකට කොහොමද විසඳුමක් ගන්න. ඒ කියන්නේ රජයේ කිසිම ලිඛිත ලියකියවිල්ලක් නැහැ. රජයෙන් අපිට දීපු දෙයක් නැහැ. ඒ කියන්නේ රජයෙන් අපින් අහන්න දෙපෙයි. මේ විදියට ඕගොල්ලන්ට උදව් කරන්න නම් අපිට ඕගොල්ලන්ගේ මේ දේ පවරලා දෙන්න ඕන කියලා. රජෙන් කිසිම ලියකියවිල්ලක් නැතුව මේ සුබසාධක සංගමයෙන් විතරක් මේ දෙන්න එකතු වෙලා ඒක ඇතුළේ ඉන්න අනිත් සුබසාධක සංගමයේ නැතුව මම කියන්නේ රෙසිඩන්ස් එකේ කට්ටිය නෙමෙයි සුබසාධක සංගමයේ රෙසිඩන්ස් එකේ ඉන්න කට්ටිය එකතු වෙලා තමයි මේ දේ කරන්නේ. එතකොට මේක ප්ලෑන් එකක්ද? මේක වංචාවක්ද? මේක මේ බය කිරීමක්ද? මොකද්ද මේක මොකද්ද? මේකට විසඳුමක් තමයි මම දැන් හොයන්නේ. දැන් මම එතකොට එතුමියට මම දැම්මා ලියුම දැම්මට මට තාම උත්තරයක් ආවෙ නැහැ. ලියුම කියන්නේ ඔන්ලයින්. ඒක ඒ වෙලෙම යනවානේ. ටයිප් කරලා සෙන්ඩ් කරපු ගමන් ඒක යනවා. ඒකට දවස් ගණන් යන්නේ නැහනේ. ලියුමක් දැම්මොත් තමයි මෙහි ඉඳලා ඕවර්සීස් ඉඳලා ලියුම යන්න දවස් ගණනක් යනවා. ඊට පස්සේ ඒක හම්බෙන්න දවස් ගණනක් යනවා. එයා ඒක ලේකම්ට දීලා බලන්න ගණනක් යනවා. එහෙමනේ සිටුේෂන් එක ඒ කියන්නේ ක්‍රමයක් තියෙනවානේ හැමදේම වෙන ක්‍රමයක් තියෙනවා. ඒකට මම රෙස්පෙක්ට් කරනවා. බට් මේ වගේ අපි එතකොට දැන් මේ අවුරුදු 20කට වැඩි අවුරුදු 30කට ළඟ මෙච්චර කාලයක් ඉඳගෙන අපි ඉගෙනගෙන එතකොට මේ රටේ භාෂාව ඉගෙනගෙන මේ රටේ නීතියට ගරු කරලා ඒ ඉන්න ගමන් මගේ රට මම ඉපදුන රට තියෙනවානේ මගේ අම්මා තාත්තා ඉපදුන රට මම හැදිච්ච වැඩිච්ච රට මේකෙත් හැදුන වැඩිනොට මම ඒකෙන් ඉස්සෙල්ලාම හැදුනේ. එතකොට එතන තමයි මට යන්න ඕනේ. කවදා හරි දවසක මගේ මහත්තයාත් එක්ක මට යන්න ඕනේ එහෙ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඉන්නවා මගේ පවුලේ කට්ටිය ඉන්නවා. මට එහෙ තමයි ඉන්න ඕන කවදා හරි දවසක. ඒක කවදාද කියන්න මට දන්නේ නැහැ. එතකොට ඒ අත්තිවාරම දාන්න ඕන නිසා තමයි මේගේ මම ගත්තේ. කාගේවත් උදව්වක් නැතුව තනියම බැංක් ලෝන් වලට තනියෙන් ඉස්කෝලේ ඉගෙන ගන්න කාලෙම වැඩ කරලා එහෙම කළා තමයි මම මේක ගත්තේ. ඉතින් එතකොට එහෙම නැත්තම් අපිට දැනුම් දෙන්න ඕනේ. අපිට ලියුමක් එවන්න ඕනේ. මොකක් හරි රජයක මොකක් හරි දෙයක් වෙනකොට ඒකට තියෙනවා නීතියක්. ඒ නීතිය මොකද්ද? එක්කෝ අපි ඒගොල්ලන්ගෙන් ගිහිලා ඉල්ලනවා. අපි කියනවා ඔව් අපිට උදව්වක් ඕනේ. එහෙමනම් කියන්න ඕන අපිට උදව් කරන්න බෑ. මේ මහ ජනතාවගේ සල්ලි හරි ඒක මම ඇක්සෙප්ට් කරනවා. එක්කෝ අපිට වේලාසන කිව්වනම් මේ සුබසාධක සංගමේ කට්ටිය. මේම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඔක්කොම යුරෝපෙනේ ගොඩක් කට්ටිය ඉන්නේ. අනිත් එක ඔතන ඒ මිනිස්සු සාමාන්‍යයෙන් යමක්කමක් තියෙන මිනිස්සුනේ එතන ඉන්නේ. ඒ යමක්කමක් තියෙන තැනට එන්නත් ඒ මිනිස්සු ගොඩක් දුක් විඳලා ඇවිල්ලා තියෙන්නේ. ඒක අමතක කරන්න හොඳ නැහැ. අපෙන් අරගෙන තව කෙනෙක්ට දීලා හරියන්නේ නැහනේ. ඒක සාධාරණ නැහනේ. එතකොට මේ වෙලාවේ දැන් ඒගොල්ලන් කරන්නේ එතකොට නීතිය මොකද්ද? නීතිය ඇවිල්ලා අපි ගිහිලා උදව්වක් ගවර්න්මන්ට් එකෙන් ඉල්ලුවා නම් ගවර්න්මන්ට් එකේ කියන්න ඕනේ හරි අපිට මේක මේ වෙලාවේ කරන්න බෑ. එහෙම නැත්නම් අපි ලබන අවුරුද්දේ කරන්න. ඒගොල්ලන් ඉල්ලලා බලන්න. දැනට ලැබිලා තියෙන මුදල් වෙන දේවල් වලට පාවිච්චි කරන්න. එහෙමනේ ඊට පස්සේ කියනවා හරි අපි කැමති නෑ. නමුත් ඕගොල්ලන් අපිට මේකේ අයිතිය දෙනවා නම් අපි ඕගොල්ලන්ට මේ දේ කරලා දෙන්නම්. එහෙමනේ. එහෙම නීති එහෙම සාමාන්‍ය නීතිය එහෙමයි. ලෝකේ ඕනම තැනක. කාටවත් බෑ තනි කිසිම ගවර්න්මන්ට් එකේ කිසිම කෙනෙක්ට බෑ තනි තීරණ ගන්න. ඒ තීරණ ගත්තු අය තමයි අද මේ ලෝකේ අනිත් රටවල් වල මිහිරේ දාලා පනිෂ්මන්ට් විඳින්නේ.
ඒ වැරදි තීරණ ගත්තයි මං කියන්නේ. වැරදි තීරණ සමහර වෙලාවට වැරදි තීරණ කරා කියලා හොඳ අයටත් ඒක වෙනවා. ඒක අපිට අදාළ නැහැ. හරිද? මෙතන මට මේ ගේම් එක මේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ පොලිටිකල් විදියට මම බලන්න කැමති නැහැ. මට ඕන සාධාරණයක්. එච්චරයි. රටේ නීතියක් කියලා දෙයක් තියෙනවනේ. ඒ නීතියෙන් සාධාරණයක් ඕනේ. මට ඕගොල්ලන්ගේ උදව් ඕනේ. මට ඕගොල්ලන්ගේ උදව් ගොඩාක් ඕනේ. ඒ කියන්නේ දැන් මම දවස් 4ක් වැඩට යන්නේ නැතුව ඊයේ මම රෑ එළිය වෙනකන් නිදිය ගත්තේ නැහැ. ඊයේ නිදිය එනකොට රෑ 11. අද දවල් 11යි. හරිද? ඊට පස්සේ මම දෙකට නැගිට්ටා. 11 නිදන් දෙකට නැගිටලා ඊට පස්සේ වැඩ වගේක් තිබුණා. ලියකියවිලි ලියන්න ඕනේ මේ අනිත් එක ඕගොල්ලන්ට මට කියන්න ඕන දෙයක්. ඒගොල්ලන් සංස්කරණය කරලා වොයිස් කට් දැම්මට මගේ ගාව තියෙන ඔරිජිනල් එක. මොකද මම මේ යුරෝපේ ජීවත් වෙන කෙනෙන්නේ. මම නීතිය දන්නවා. නීතිය කොහොමද කරන්න ඕනේ කියලා දන්නවා. මගේ ලංකාවේ නීතියක් දන්නවා. මම යුරෝපේ නීතියක් දන්නවා. අනිත් රටවල නීතියක් බලනවා. ඒ මොකද මම සමාජයේ එක්ක ඉන්න කෙනෙක්. සමාජයේ එක්ක නිතරම ඉන්න කෙනෙක්. මේ වගේ රටක ජීවත් වෙනකොට මේ ගෙදරට වැඩට ගියා, ගෙදර ආවා, කුස්සියේ ඉව්වා, එහෙම ඉඳලා බෑ. ඒ මොකද සෑම් කිසි දෙයක් අපි දැනගන්න ඕන. ලෝකෙ මොනවද වෙන්න ඕනේ, මම හිටියට මම රටේ වෙන්නේ මොනවද කියලා රැලි වෙනකම් Facebook එකෙන් බලනවා. ඒක ඇවිල්ලා මේ පොලිටික් දෙයක් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා මගේ රටේ මේ වෙලාවේ තියෙන තත්ත්වය මොකද්ද? ඉතින් මට අයිතියක් තියෙනවනේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පුරවැසියෙක් ඇටියට මට පුළුවන්. මොකද මම වරිපණම් ගෙවනවා. මම කවදාවත් මට විරුද්ධව ප්‍රශ්න නැහැ. පොලිසිය වල මම ප්‍රශ්න දාගෙන නැහැ. කවුරුත් මට විරුද්ධව මුකුත් කියලා නැහැ. මම නරක කෙනෙක් කියලා නැහැ. මගෙන් කරදරයි කියලා නැහැ. එහෙම ජීවත් වෙච්ච පුරවැසියෙකුට මේම අසාධාරණයක් කරන්න බෑ. එතකොට දැන් අද මේ සයින් කරපු කට්ටියත් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට බලහත්කාරකම් කරනකොට ඒගොල්ලන් රටේ ජීවත් වෙන කට්ටියනේ මට පුළුවන් මේකට මගේ ටයිම් එක අරගෙන හරි ඇක්ෂන් එකක් ගන්න. ඒ කියන්නේ මම මේක අතාරින්නේ නැහැ. මම මේක දිගටම සාධාරණයක් වෙනකම් සමහර විට මේ ගැන ජනාධිපතිතුමා දන්නව වෙන්න පුළුවන්. සමහර විට ඒ ජනාධිපතිතුමා නොදන්නව වෙන්න පුළුවන්. මෙයා තනි තීරණ ගන්නව වෙන්න පුළුවන්. මෙයා කතා කරපු විදිය මේ නගරාධිපතිතුමා කතා කරපු විදිය සම්පූර්ණ හොඳ නැහැ. මේක අනිත් එක මෙයා මේ රෙසිඩන්ස් එකට කඩාගෙන ඇවිල්ලා එකපාරට ප්‍රෑ 8ටද 8යි කාලටද මන් දන්නේ ඒ වෙලාව එහෙම කරන්න බෑ. එහෙම නීතියක් නැහැ රටේ. මගේ රටේ නීතියක් නැහැ. ලංකාවේ නීතියක් නැහැ. ලංකාවේ තියෙන මේ ප්‍රංශ රටේ නීතියක් නැහැ. එහෙම නීතියක්. දැනුම් දෙන්න ඕනේ. ලිඛිතව දැනුම් දෙන්න ඕනේ. මේ වෙලාවට මේ සම්බන්ධයෙන් එයාගේ ලේකම් හරි කවුරු හරි ඒ ලියුම ලියලා අපිට එවන්න ඕනේ. ඒව මුකුත් අපිට නැහැ. අපි දන්නේ මොනවද මේ උනේ. අපිට වේලාසන කිව්වනම් මේ සුබ සාධක සංගමෙන් අපිට කිව්වනම් වේලාසන මේ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක අපේ ට්‍රෙෂරි එකේ භාණ්ඩාගාරයේ අපේ තියෙන ලක්ෂ 15. දැන් මේ ගාන මොකද්ද ලක්ෂ 38යි. එතකොට අපේ භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා නම් ඒකෙන් අපිට ලක්ෂ 10ක් හරි අරගෙන එයාට කියන්න තිබුණා හරි පුළුවන් නම් මේ ගවර්න්මන්ට් එකෙන් උදව්වක් ඉල්ලන්න. උදව්වක් ඉල්ලන්න පුළුවන්නේ. මා ජනතාවට ඕනම ඡන්දෙ දුන්නත් නැතත් ඕන කෙනෙක්ට පුළුවන් ඉල්ලන්න. ඉල්ලලා ඒගොල්ලන් කිව්වොත් බෑ කියලා අපි ඒගොල්ලන්ට ගරු කරලා අපි එකෙන් අයින් වෙන්න ඕනේ. ඒකනේ අපි විතරක් නෙමෙයිනේ ඔය රටේ ඉන්නවනේ තව ගොඩක් කට්ටිය. අපිට වඩා උදව් ඕන අය ඇති. එහෙමයි මම කියන්නේ. කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව දුක් විඳගෙන අර රස්නෙන් දූවිලි ගෙවල් වලට ඇතුළට එනවා. ඒගොල්ලන්ට ඒවක් කරගන්න වෙලාවක් නැහැ. එච්චර දුක් විඳින මිනිස්සු ඉන්නවනේ. ඉතින් ගවර්න්මන්ට් එකෙන් කියනවා නම් අපිට ඔයගොල්ලන්ට දෙන්න බෑ කියලා ඒක සාධාරණයි. ඒකට ගරු කරලා අපි එතනින් අයින් වෙන්න ඕන. අයින් වෙලා අපි වෙන දෙයක් බලන්න ඕන. එහෙමනම් ඔතන ගෙවල් 70ක් තියෙනවා නම් ඔය ගෙවල් 70 කට්ටිය එකතු වුණා නම් ඕක මහ ලොකු ගාණක් නෙමෙයිනේ. මොකක් හරි කරලා අපි ඒ සමානේ නොකා ඉඳලා හරි මට පුළුවන් ඒ සල්ලි යවන්න. ප්‍රශ්නයක් නැහැ. මැරෙන්නේ නැහනේ. මොනාරි හැමදාම කන විදිය මාරු කරලා වෙන විදියකට කාලා බීලා ඉන්න පුළුවන්. මොකද අපි ඉන්න තැනනේ. අපි ඉන්න තැන අපි කවදාරි ගිහිල්ලා අපිට කවුද දන්නේ මේ ගෙවල් මම මෙතන අපි ගියක් අරන් තිනවා. මම මගේ හස්බන්ඩ්නි සල්ලි දීලා අරන් තියෙන්නේ. බැංක් ලෝන් දාලා අරන් තියෙන හැම මාසෙම ගෙවනවා. මේවා අපිට තියෙයිද? මේවා අපිට නැති වෙයිද? අපි අසනීප වෙයිද? මේ රටවල වල යුද්ධ ඇති වෙයිද? එතකොට මගේ රටට ගිහිල්ලා අපි ඉන්න ඕනේ. ඒකයි අපි මේ ෆවුන්ඩේෂන් එක මේ අතිවාරම දාගෙන ඉන්නේ. නැතුව මේ කවුරුත් උඩින් වැටුනෙත් නැහැ. කවුරුත් දුන්නෙත් නැහැ. මේ සීතලේ උදේ පාන්දර නැගිටගෙන මම එයාපෝට් එකේ වැඩ කරනවා. උදේ පාන්දර 3ට නැගිටින්න ඕන. යන්නේ වින්ටර් එකේ 5ට. හරිද? සීතලේ වෙවුල යන්න ඕනේ. මේ ට්‍රේන් අරගෙන සමහරවිට ට්‍රේන් නැහැ. එතකොට වාහනේ අරගෙන ගියොත් ඒකට කොච්චර පෙට්‍රල් යනවද? ඉරෝ 1යි ගාණක් ඉරෝ 2කට ළඟයි පෙට්‍රල් ලීටරයක්. දැන් ඕගොල්ලන්ට ඒ සම්බන්ධව විස්තර මම පස්සේ හැම දෙයක්ම ඕගොල්ලන්ට කියන්නම්. දැන් මට මේ විස්තර කරන්න ඕනේ මේ අපිට වෙලා තියෙන අසාධාරණේ සම්බන්ධව සහ තර්ජනය. මට ඒක දැනුනේ තර්ජනයක්. නගරාධිපතිතුමා මට කතා කරපු විදිය
ඒ කියන්නේ මම මේ කරලා තියෙන අනිත් එක නගරාධිපතිතුමා ඒක කටින් ඇවිල්ලා කිව්වේ. එයා ලියුමකින්වත් දුන්නේ නැතුව මේගොල්ලන් නිකන් අපි නගරාධිපතිතුමාට කතා කරලා කියනවා මෙන්න මේක ගවර්න්මන්ට් එකට ගන්න. නිකන් මේ තෑගි දෙනවා වගේ. ඉතින් මේක මොකද්ද මේක ජෝක් එකක්. මේක is just a joke. මේක කිසිම මේ විශේෂ ගතියක් මේකේ නෑනේ. නේ ඔයගලන්ට මං අහන්නේ මේ වීඩියෝ එක බලන හැමෝම හොඳට කල්පනා කරලා බලන්න. අපිට ලිඛිතව දීලා නෑ ලියුමක් නගරාධිපතිතුමා සහ නගරාධිපතිතුමාත් කියන්නේ රජයනේ. රජයෙන් අපිට දීලා නෑ ලියුමක්. ඕගොල්ලන්ට මේ දේ කරන්න ඕන නම්, ඕගොල්ලන්ට රජයේ උදව්වක් ඕන නම්, ඕගොල්ලන්ගේ මේ පොඩි පාර හදාගන්න ඕගොල්ලන් අපිට මේක පවරලා දෙන්න කියලා ඒගොල්ලන් අපිට දීලා නෑ ලියුමක්. එතකොට ඇයි මේ සුබ සාධකෙන් මෙච්චර මේ උමනාවෙන් මේක මේ කරන්න යන්නේ? ඇයි මේ අපේ දේවල් බාර දෙන්නේ? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මට මෙහෙම දෙයක් තියෙනවා. මම කියනවා මගේ අයිඩියා එක සහ මේ නොදන්න මගේ අනිත් නිවාස හිමියන්ට මං කියනවා අපිට ගවර්න්මන්ට් එකෙන් ලියුමක් දෙනවා නම් හරිද? ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් ලිඛිතව අපිට දෙනවා නම් අපේ තියෙන මේ නිවාස සංකීර්ණේ පොඩි පාර විතරක් රෙස්පොන්සිබිලිටි එක ඒගොල්ලන් ගන්න. ඒ කියන්නේ බාර ගන්න. නමුත් අපේ පාරේ සහ අපේ නිවාස සංකීර්ණේ කිසිම වෙනස් වීමක් කරන්න බෑ. සහ ඒ පාර වෙන පාරවල වලට ජොයින් බද්ධ කරන්න බෑ. ඒ පාර වෙන පාරවල වලට බද්ධ කරන්න බෑ. ඒ කියන්නේ අපේ රෙසිඩන්ස් එක අපේ නිවාස සංකීර්ණේ පුද්ගලික විදියට මේ තියෙන විදියට සිකියුරිටි එකක් එක්ක තාප්පේ ගහලා තියෙන්න ඕනේ. අන්න එහෙම කියලා ඒගොල්ලන් අපි ඒගොල්ලන්ට ලියුමක් දීලා එහෙම කියලා අපි ඉල්ලනවා නම් අන්න ඒකට මම කැමතියි. ඒකට අපි කැමතියි. එහෙම නැත්නම් අපිට ලෝන් එකක් විදියට දීලා අපි ටික ඔක්කොමලා ගෙවන්න පුළුවන් විදියට ඒකටත් මම කැමතියි. මම සහ තව ගොඩක් කට්ටිය කැමතියි. මේ විදියට අසාධාරණ විදියට අපි කවුරුත් කැමති නැහැ. මම කොහොමත් මේක අතාරින්නෙත් නැහැ. මම මේක දිගටම කරගෙන යනවා. මට රජයෙන් සාධාරණයක් කරනකම් එක්ක මේකට ඇඟිලි ගහන්නේ ඔයගොල්ලන්ගේ පුද්ගලික දේවල් ඔයගොල්ලන් තියාගන්න. අනිත් එක එයා කියනවා එහා පැත්තේ පාර ලොකු කරනවලු බුදු පිළිම කඩනවලු. ඔන්න පාරවල් ලොකු කරන්න බුදු පිළිම කඩනවලු. ඉතින් ඕක තමයි දැන් වෙන්නේ. ඉතින් ඒවා මට අදාළ නැහැ. ඒවා මගේ ප්‍රශ්න නෙමෙයි. එයා කියපු දේ මම මේ කියන්නේ. එයාගේ දෙයට අපි එකඟ වුණේ නැත්තම්, එයා මේ කටින් කියන දෙයට එකඟ වුණේ නැත්තම් දැන් මට ලියුමක් ඇවිල්ලා නැහැනේ. සමහරට ඒගොල්ලන්ට අනිත් කට්ටියට මේ සුබ සාධක සංගමයේ ලියුමක් දුන්නත් දන්නේ නැහැ. මේ ඔක්කොම ලියුම් හදලා එවන්නේ සුබ සාධක සංගමයෙන් අපිට. මේ සභාපතිතුමියයි අනිත් කෙනා බණ්ඩාගාරික තුමියයි. ඒගොල්ලන් එකතු වෙලා තමයි මේ ඔක්කොම කරන්නේ යම්කිසි පිරිසක් සමග එකතු වෙලා. ඒක මොන හේතුවකට කරනවද කියන එකක පලි ගැනීමක්ද මොකද්ද කියන එක මට අදාළ නැහැ. මම හොයන්නෙත් නැහැ. මට ඕනේ මේකට පිළිතුරක්. ඉතින් මම හිතනවා ඕගොල්ලන් ඔක්කොමලා මේක බලලා ටයිම් එකක් ගියා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඕගොල්ලන් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න. ඕගොල්ලන්ට කැමති නම් හැබැයි මට අපි මෙතන රසාව කරනවා. මම දවස් 4ක් නිවාඩු ගත්තා. දවස් 4ක් නිවාඩු වල තමයි මේ දේවල් කරන්නේ. එතකොට මම සමහර අය උත්තර ප්‍රශ්න ඇහුවොත් මට සිංග්ලිෂ් වලින් මට එහෙම ලියන්න දන්නේ නැහැ. තරහ වෙන්න එපා. මං සිංහල වලින් පුළුවන් විදියට හස්බන්ඩ්ගෙන් අහලා ටයිප් කරලා එවන්න try කරන්නම්. හැබැයි එහෙම බැරි නම් voice cut එකක් හරි මම ඔයගොල්ලන්ට උත්තර දාන්නම්. ඔයගොල්ලන් අහන දෙයට උත්තර දාන්නම්. එතකොට මේ voice cut එක ඒ කියන්නේ මගේ ගාව තියෙන ඔරිජිනල් voice cut එක නගරාධිපතිතුමා කියපු මට threaten කරපු මාව තර්ජනය කරපු මට දැනුණ දේ තර්ජනයක් කියලා. මට අයිතියක් තියෙනවානේ. මට සමහරක් එක්කෙනෙක් මොනවා හරි කිව්වොත් මට හිතෙනවා ඒක දුක හිතෙන දෙයක්. සමහර දෙයක් හිතෙනවා මේක නපුරු දෙයක්. ඒක මට හිතෙන විදිය මට තේරුණ විදියට මම කියන්නේ මට දැනුනේ ඒක තර්ජනයක් විදියට. ඒ කියන්නේ එයා කෙලිම කියනවා නම් මේකට අපි කැමති වුනේ නැත්තම් මට කියනවා ඔව් ඉතින් කැමති වුනේ නැත්තම් අපි විකුණු ගෙනියන එක නවත්තනවා. කුණු ගෙනියන එක නවත්තන එකස ඒක නවත්තන්න බෑනේ අපි වරිපණම් ගෙවනවානේ කිව්වම එතකොට කිව්වා හරි හේමාස් මන් දන්නේ නැහැ කොයිද කියලා. හේමාස් කියලා තැනක් තියෙනවා. එතනනුත් කුණු ගන්න එක නැවැත්තුවා කියලා කිව්වා. එතකොට දැන් මේ දේවල් එයායි කියපු දේවල් වලට තමයි මම උත්තර දුන්නේ. එතකොට ඒගොල්ලන් එඩිට් කරලා සංස්කරණය කරලා එවපු එකත් මගේ ගාව තියෙනවා. ඒ වගේම ඔරිජිනල් එක නගරාධිපතිතුමා කියපු හැම දෙයක්ම රෙකෝඩ් කරපු එක මගේ ගාව තියෙනවා. ඒව මම ඔයගොල්ලන්ට ඊගාව දවසේ දැන් මම මේ යම් කිසි කෙනෙක්ට මේ ෆයිල් එක බාර දීලානේ තියෙන්නේ. මේගොල්ලෝ යපු ડોකියුමන්ට්ස් එහෙම ඔක්කොම මම බාර දීලා තියෙනවා. ඉතින් ඒ කෙනා ඒ සම්බන්ධයෙන්
තීරණයක් ගන්නකම් සහ මට අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න එයා උදව් කරනකම් එයා කිව්වොත් මේක දැම්ම දාන්න එපා කියලා මට දැම්ම දාන්න බෑ. එහෙම නැත්නම් මම හෙට ඕගොල්ලන්ට මේ ටික ඔක්කොම දානවා. ඉතින් මේ වෙච්ච අසාධාරණයට මං හිතනවා ඕගොල්ලන් මගෙන් වැරදි වට වචන කියුන්නේ නැහැ කියලා මම හිතනවා. සහ මම හිතන්නේ මට ඔක්කොම කියන්න පුළුවන් වුණා කියලා අමතකුනේ නැහැ කියලා. දැනට ඉතින් දැනට තියෙන තත්ත්වය තමයි ඉතින් ඒගොල්ලන්ව බය කරලා ඒගොල්ලන්ට කෝල් කරලා ඩිස්ටර්බ් කරලා වයසක අම්මලාත් ඉන්නවා එතන. දැන් මේගොල්ලන් සයින් කරපු එකත් මට සැකයක්. මට දැනගන්න ඕනේ මේකේ සයින් කරලා තියෙන්නේ සයින් කළා කියන්නේ මේකේ තමුන්ගේ අක්ෂණ ගහලා තියෙන්නේ මේ ගෙවල් හිමියන්ද එහෙම නැත්නම් මේ මෙතනට කුලියට ඉන්න අයද කියලා. මොකද කුලියට ඉන්න අයට ওই සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගන්න අයිතියක් නැහැ. නීතිය අනුව තමුන් කුලියට ඉන්නවා නම් තමුන් කුලියට ඉන්නව එච්චරයි. තමුන් වරිපණම් ගෙවනවා තමුන් රෙන්ට් එකට කුලියට දීලා කියන කෙනාට කුලිය ගෙවනවා. ඒ වගේම තමුන් අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව ඒ රෙසිඩන්ස් එකේ ජීවත් වෙනවා. ඒක තමයි නීතිය. හැබැයි මට දන්න විදියට දැන් මට හිතෙන විදියට නැත්තම් ඔතන 28ක් අද පැය පාට ඉස්සෙල් 28ක් සයින් කරන්න හේතුවක් නැහැ. ඒගොල්ලන්ගේ කට්ටිය කොහොමද සයින් කරනවා කියන්නකෝ. එතකොට මේ එපා බෑ කියලා ප්‍රොමිස් කරපු කට්ටිය නොදැනුවත්වම ගිහිල්ලා නෑ මම නෙමෙයි මේ වයිෆ් ගිහිල්ලා සයින් කරලා තියෙන්නේ. ඒ වගේ දේවලුත් කියලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු පව්. මේ මිනිස්සු අසරණයි. මම මේ වෙනුවෙන් ෆයිට් කරාට ඒගොල්ලන්ට ටයිම් එකක් නැතුව ඇති. එතකොට ඒගොල්ලන්ට බය ඇති. ඇත්තම කියනවා බය ඇති. මේ මිනිස්සු ලංකාවේ ජීවත් වෙන්න ඕනනේ. බය ඇති. බය කරන විදියට ත්‍රෙටන් මේ තර්ජනය කරන විදියට ඒගොල්ලන් බය ඇති. අනිත් එක ඒගොල්ලෝ හිතනවා ඇති කමක් නෑ මේ පාරනේ ටක් ගාලා අපි අතින් සල්ලි දාන්න නැතුව නිකන් ගවර්න්මන්ට් එකෙන් අදලා දෙන පාරනේ. එහෙමනේ ඒගොල්ලන් හිතන්නේ මේකේ තියෙන බැලෑරුම්කම සහ ඉදිරියට මේකට මොකද්ද වෙන්නේ කියන එක ඒගොල්ලන්ට අදාළ නැහැ. එතකොට දැන් ඔය සභාපතිතුමිය කියන්නේ මගේ ගෙදර ඔය ඉස්සෙල්ලා කුලියට හිටපු එක්කෙනෙක්. සභාපතිතුමිය කියන්නේ මම ඒගොල්ලන්ගේ නම් ගම් මම පස්සේ දෙන්නම්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එයා මගේ ගෙදර කුලියට හිටපු කෙනෙක් අවුරුදු 2ක් කුලියට ඉන්න ගමන් මම නොදැනුවත්ව එයා අපේ මේ නිවාස සංකීර්ණයේම අපිට තිබුණා මේ ගයක් තිබුණා අපිට. ඒ කියන්නේ ගයක් නෙමෙයි sorry. ඒකට කියන්නේ නිකන් හෝල් එකක් වගේ එකක් තිබුණා වෙනම. කට්ටිය ගිහිල්ලා ජිම් කරනවා. ඒක තිබුණේ සාමාන්‍යයෙන් ওই සුබසාධක සංගමයේට මේ ඕකේ මේ උත්සව තියන්න, අවුරුදු උත්සව තියන්න, ඒගොල්ලන්ගේ මීටින් තියන්න, ඒ වගේම අනිත් කට්ටියට ගිහිල්ලා රිලැක්ස් වෙලා පත්තරයක් කියවන්න, ඉඳගෙන ඉන්න, ඒ වගේ දෙයකට තමයි ඕක තිබිලා තියෙන්නේ. අනිත් එක අපිට කියලා තියෙන්නේ අපේ කන්ට්‍රැක්ට් වල තියෙන ගෙවල් 70යි. එතකොට මේ සභාපතිතුමියගේ ගේ අතුරු ගයක්. මේවා නීතියෙන් කරගත්ත දේවල්ද? මේ ඔප්පු එයාට කවුද දුන්නේ? ඒවා ඔක්කොම මම හොයලා ඒවා ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම්. මේ වීඩියෝ එක මගේ අනිත් රෙසිඩන්ස් කට්ටියටත් මම ෂෙයා කරනවා. එතකොට ඒගොල්ලන් මේක බලලා ඒගොල්ලන් හිතයි තවදුරටත් මේක අපි වැරදි දෙයක් නේද කරන්නේ? අපි දුක් මාසෙන් හම්බ කරලා අපිට කියලා වැටිලා ඉන්න තැනක් නිවාසයක් ගෙයක් අපි අදාගත්ත දේ අපි මේ වැරදි තීරණයක් නේද ගන්න කියලා ඒගොල්ලන්ටත් මේක තේරුම් යයි කියලා මම හිතනවා. ඉතින් ඒගොල්ලත් මාත් එක්ක එකතු වෙලා අපේ දේ ආරක්ෂා කරගන්න නගර සභාවෙන් දෙන්න බෑ කියලා නම් අපි බලාත්කාරකම් කරන්න ඕනේ නැහැ. අපිට අයිතියකුත් නැහැ. ඒගොල්ලන් වෙන ක්‍රමයකින් අපිට දෙනවා නම් අපිට ලෝන් එකක් විදියට හරි පොලියක් නැතුව ලෝන් එකක් විදියට හරි ටික අපිට ගවර්න්මන්ට් එකට ගෙවන්න පුළුවන් නම් අන්න ඒ විදියට හරි කමන්න. එහෙම නැත්නම් අපිට භාගයක් හරි නිකන් දෙනවා නම් ඒත් කමන්නේ. එහෙම නැත්තම් මුකුත්ම දෙන්න බෑ කිව්වොත් ඒත් කමක් නැහැ. It's okay. ඉතින් තේරුම් ගන්න තණ්හාව වෙන්න එපා. මම මේ කතා කරන්නේ මගේ රෙසිඩන්ස් එකේ කට්ටියට. මිනිස්සු නාම ඕනාට වැඩිය තණ්හා වෙන්න එපා. හෙට අපි ඇයිද දන්නේ නැහැ. මේ දැන් ඇයිද දන්නේ නැහැ. මේ තියෙන ස්ට්‍රෙස් එකටයි මෙච්චර මේ ඔයගොල්ලන් දන්නවා මම දන්න කට්ටිය දන්නවා මම ගැන නිතරම මම වීඩියෝ දාන්නේ. අපි මේ යන තැන් අපි විනෝද වෙන හැටි. ඒ කියන්නේ ඒකෙන් තමයි අපි මේ ස්ට්‍රෙස් එක නැති කරගන්නේ. ඔයගොල්ලන් හිතන්න එපා මේක ලේසි කියලා. මේ ගේම් එක ලේසි නෑ. මේ යුරෝපේ ඉඳගෙන මේ ගහන ගේම් එක ලේසි නෑ. තමුන්ගේ රටේ ඇවිල්ලා. හරිද? මට තියෙන එකම ප්‍රශ්නේ මේ රස්නේ මොස්කිටෝ ප්‍රශ්නේ විතරයි. නැත්තම් මගේ රටට වඩා වටින තැනක් නෑ. මේ රට මට ජීවිතයක් දුන්නා මම නෑ කියන්නේ. මම මේ රටට ආදරේ මේකත් මගේ රට. ඇත්තම කියනවා මේකත් මගේ රට. ඒ වුණාට මං ඉපදුණු මගේ රට ඕනේ මට. ඒකේ මට තැනක් ඕනේ. මට බිමක් කියලා දෙයක් ඕනේ. ඒකනේ අපි සල්ලි දීලා ගන්නෙ. මගේ නැෂනලිටියක් මම සල්ලි දීලා ගත්තා. මට ප්‍රංශ ජාතිකත්වය හම්බුණාට පස්සේ මගේ සිංහල ජාතිකත්වයක් ශ්‍රී ලංකා ජාතිකත්වයක් මම සල්ලි දීලා ගත්තේ නීතියානුකූලව.
ඉතින් මෙතනදී කාටවත් මට වැරදි කියන්න බෑ. මම මේ වීඩියෝ එක කරන්නේ මම ගැන හිතලා විතරක් නෙමෙයි. මම තව මෙසේජ් එකක් දෙනවා. මේ වගේ මම වගේ යුරෝපේ ඉන්න අනිත් ඔක්කොටම මේ මෙසේජ් එක දෙන්නේ. කල්පනාවෙන් ඉන්න. ඔය ලංකාවේ ඉන්න අනිත් සමහරක් කට්ටිය විශ්වාස කරන්න එපා. කට්ටිය විශ්වාස කරන්න එපා. අපේ දේවල් මේ හූරම් කනවා. ඇත්තම කියනවා හූරම් කන දෙයක් තියෙන්නේ. ඒක කවුරු කරනවද කියන එක නෙමෙයි වැදගත්කම. කවුරු කරත්, ඒක රජෙන් කරත්, ඒක පුද්ගලිකව කවුරු හරි කරත් ඒක වැරදි. ඒක වැරදි. කරන්න එපා. තමුන්ට නැත්තම් නෑ. මොකද කරන්නේ? ඒව අපිට නිකන් හම්බුන්නේ නෑනේ. මේ ගේ නිකන් හම්බුන්නේ නෑ. දුක් විඳලා වැඩ කරලා ටැක්ස් ගෙවලා ඔක්කොම කරලා තමයි මේ ගේ ගත්තේ. ඒ වගේම තමයි ලංකාවේ ගේ. කවුරු තරම් දුන්නේ නැහැ. ෆැමිලි එකේ කෙනෙක්වත් යාළුවෙක්වත් කවුරුත් උදව් කරේ නැහැ. තනියෙන් කරේ. එතකොට තනි කෙනෙක් වෙලා, තනි ගෑනු කෙනෙක් වෙලා මම කරා නම් ඔයගොල්ලොත් මහන්සිලා කරගන්න. එච්චරයි මම කියන්නේ. මම මේ උදාහරණේ මම දුන්නේ ඊර්ෂ්‍යා කරන්න එපා අනිත් කෙනාට. කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා. හැමදාම ඔයගොල්ලන් හිතන්න මටත් කාලයක් එයි. මමත් යනවා මේ ගේමට. මම මේක කොහොම හරි කරනවා. මම මේක ගියොත් මම අතාරින්නේ නැහැ. අන්න ඒම හිතලා ඔයත් ඒ තැනට යන්න. ඔයා හිතන්න මේ කෙනා ඉස්සෙල්ලා කොහමද හිටියේ? මේ කෙනා අද කොහමද ඉන්නේ? එතකොට එයා කොහමද මේ ගේම් එක ගැව්වේ? එයා කොහමද මේ தත්ත්වයට ආවේ? අන්න ඒක ගැන ඔයාලා බලනවා මිසක් කවදාවත් තව කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන්න එපා. ඒගොල්ලන්ට කරදර කරන්න එපා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පාඩුවේ ප්ලීස් ඉන්න දෙන්න. දැන් බලන්න මට දීපු ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ මට අවුරුදු ගේ අරගෙන අවුරුදු 20කට පස්සේ දැම්ම ප්‍රශ්නයක්. මේක ඉවසගෙන ඉන්න බෑනේ නේ. ඒ කියන්නේ දැන් අපි නිදාසේ ඉන්න ඕනනේ. රස්සාව කරන්න ඕනේ. ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. ඒවා බලන්න ඕනේ. කණ්ඩ පොණ්ඩ උයා ගන්න ඕනේ. බඩු ගන්න ඕනේ. බිල් ගෙවන්න ඕනේ. ටැක්ස් ගෙවන්න ඕනේ. බදු ගෙවන්න ඕනේ. මේ ඔක්කොම කරලා අපි හිතේ තියාගෙන ඉන්නවා කමක් නැහැ. මේ ඔක්කොම ටික කාලයයි ප්‍රශ්නයක් නැහැ. මම හදාගත්ත තැනක් තියෙනවා. අපි දෙන්නත් එක ගිහිල්ලා කවදාරි කාලෙක එතන ඉන්න පුළුවන්. වයසට යනවා එතනට ගිහිල්ලා කියලා එහෙම හිතාගෙන ඉන්නකොට මෙහෙම ප්‍රශ්නයක් දැම්මම මිනිස්සෙක්ව මානසිකව වැටෙනවා. මම ස්ට්‍රෝං කාන්තාවක් නිසා මම හොඳයි. මම ස්ට්‍රෝං නේ. මම කොහොම ස්ට්‍රෝං. ඔයිට වැඩි දේවල් වලට මුණ දීලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒම කෙනෙක්ට ඕකේ දරා ගන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ට දරා ගන්න බෑ. ගොඩක් මිනිස්සු ඉන්න දරා ගන්න බෑ ඒක. ඉතින් ඒ වගේ අසාධාරණකම් කරන්න එපා කියලා මේ කරපු ඔක්කොම අයට මම කියනවා. ඒක රජයේද, නගරාධිපතිතුමාද, එතකොට ඔය වෙල්ෆෙයාර් සොසයිටි කියන සභාපතිනිය, ඒගොල්ලන් අසාධාරණෙන් ඔතනට ඇවිල්ලා. එතකොට ඒ බිල්ඩිමේ මම මේ කතාව කියලා ඉවරුන්නේ නෑනේ. සභාපතිනිය ඒ බිල්ඩිමේ අපේ බිල්ඩිම නෙමෙයි සෝරි අපේ නිවාස සංකීර්ණේ අර තිබුණු බිල්ඩිම කඩලා මෙයා ගයක් හදාගත්තා. මොකද මෙයා වැඩ කරේ ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභාවේ සෙක්‍රටරි විදියට. සෙක්‍රටරි කියන්නේ කවුද? මේ මන් දන්නේ. සෙක්‍රටරි විදියට තමයි එයා වැඩ කරේ. එතකොට එයා ඒ පවර් එකෙන් මොනවා හරි කරලා වෙන්න ඇති. මම දන්නේ මේ නීතියට හෝ අවිනීතියට මෙයා අපේ රෙසිඩන්ස් එකේ ගයක් හදාගත්තා. දැන් අපිට මෙයා ලොකු ප්‍රශ්නයක්. මෙයාත් එක්කම භාණ්ඩාගාරික තුමිය. එයයි මේ ආණ්ඩුවේ මන් දන්නේ මේ ගවර්න්මන්ට් එකටනේ අයිති වෙන්නේ නගරාධිපතිතුමා. මම ඒකයි මේ ගවර්න්මන්ට් එක කියන්නේ. හැබැයි ප්ලීස් මේ ප්‍රශ්නේ මේ මගේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා ලයික් කරලා කමෙන්ට් කරලා ඔක්කොම ෂෙයා කරන්න. ඒ කියන්නේ මේක ගොඩක්ම වැදගත් මේ පිට රටවල ඉන්න කට්ටියට. ඒ මොකද මට මේ කරපු දේ ඒට ඔයාට වෙන්න පුළුවන්. ඊට පස්සේ දවසේ සල්ලි වගේනේ. සල්ලි මොකද වෙන්නේ? අද මගේ ගාව, හෙට තව කෙනෙක් ගාව, ඊට පස්සේ පාරේ ගන්න ගාව. ඒ වගේ තමයි මේවත්. ප්‍රශ්නත් එහෙමයි. මිනිස්සු ඇති කරන්නේ එහෙමනේ. ඒකනේ අපේ මේ මිනිස්සුયો මේකේ පැවැත්ම තියෙන්නේ. කට්ටියක් හොඳයි, කට්ටියක් නරකයි. එහෙම ඒ දෙකටම අපි බැලන්ස් කරගෙන තමයි ලයිෆ් එක ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොමලා හොඳ වුණත් හරි ලෝකේ පැවතෙන්නේ නැහැ. ඔක්කොම නරක වුණත් හරි ලෝකේ පැවතෙන්නේ නැහැ. බුදුහාමුදුරේ එහෙමනේ කියන්නේ. බුදුදාම විශ්වාස කරනවා නම් තමුන් අදාන ආගමක් තියෙනවා නම් මොන ආගම හරි කමන්නේ. ඒ ආගමේ කියලා නැහැනේ. නේ අපි මේ හැමදේම අපි මේව හදාගත්ත දේවල්. එතකොට අපි දැනගන්න ඕනේ මේ දෙයට කොහොමද මුණ දෙන්නේ. මම වගේ කෙනෙක් මුණ දෙයි. අර මිනිස්සු ඔක්කොම මුණ දෙන්න බැරි නිසානේ. ගිහිල්ලා අස්සම් කරේ. නේ? ඒගොල්ලන්ට කිව්වා නම් හරි දේ උත්තර දුන්න. හරි උත්තරයක් නගරාධිපතිතුමාගෙන් ලැබුණා නම්, ලිඛිතව ලැබුණා නම්, ඒ මිනිස්සු අද ඔය විදිහට අසරණ වෙලා ගිහිල්ලා අස්සම් කරන්නේ නැහැ. ඒ මිනිස්සු අසරණයි. ඒ මිනිස්සු පව්. ඒගොල්ලන් වෙනුවෙන් මෙහෙම කියමුකෝ. මට ප්‍රශ්නයක් නැහැ. මම ගිහිල්ලා පටගාලා ටිකට් එකක් දාගත්තා. ගියා ගේ විකුණා මම ආවා. ඒ සල්ලි වලින් ගිහිල්ලා මම කොල්ලු පිටිය හරි බම්බල පිටිය හරි ලොකු බිල්ඩින් එකක ගෙව්වා ඇඩ්වාන්ස් එක. ඒ සල්ලි ටික ඔක්කොම ගෙව්වා. මාසේ ගානේ මම මෙහෙන් ගෙවනවා මගේ සැලරි එකෙන් ඒකට මේ බැංක් ලෝන් එක. මම හරි. ඕකේ. එතකොට අර මිනිස්සු පව් නේද මේ මිනිස්සු? අනිත් කට්ටිය. එහෙම දෙයක් කරගන්න බැරි කට්ටියත් ඇතිනේ. පෙන්ෂන් කට්ටියත් ඉන්නවනේ.
ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන් වෙනුවෙන් එක තමයි මම මේ කතා කරන්නේ. එතකොට ඒගොල්ලන් මට සම්බන්ධ වෙන්න ඕන. මට උදව් කරන්න ඕන මේකට මේ අපිට හරි සාධාරණ තීරණයක් අපිට අරගන්න ගවර්න්මන්ට් එකකින්. රජෙන් හරි තීරණයක්, හොඳ තීරණයක්, සාධාරණ තීරණයක්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ වගේ අපිට ඒගොල්ලන් දෙනවා නම් හරි අපි දෙන්න අපිට නගර සභාවේ අයිතිය ඕනේ. නගර සභාව විතරක්. ඒ කියන්නේ පාරවල් හදන අයිතිය දෙන්නම්. නමුත් මේ පාරවල් වෙන පාරවල් සම්බන්ධ කරන්නත් බෑ. අපේ බිල්ඩිමේ තියෙන අපේ නිවාස සංකීර්ණයේ තියෙන තාප කඩන්නත් බෑ. මේක මේ තියෙන විදිහට වර්තමාන තත්ත්වයේ තියෙන අයුරින්ම මේක කරලා යන්න ඕනේ කියලා අපිට මොන හරි අපි දෙන ලියුමට හරි ඒගොල්ලන් උත්තර දෙනවනම් එහෙම නැත්නම් ඒගොල්ලන් ලියුමක් අපිට දෙනවනම් it's okay. කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් අදලා දෙනවනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? නිකන් අදලා දෙනවනම් ඕකේ. බෑ කියනවනම් ඒත් ඕකේ. ඉතින් මිනිස්සුනාම අපි හැමදේම දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒගොල්ලන් බෑක්වර්ඩ් කමක් නැහැ. අපි ගේ ගන්න ගේමක් ගෙව්වනේ. මම ඇතුළු ඔය එතන ජීවත් වෙන 200 ගාණක් මම දන්නේ නැහැ. මම හිතන්නේ ඒ වගේ තමයි මම මේ පොඩ බැලන්ස් කරලා කිව්වේ. හරියටම දන්නේ නැහැ. ඒ හැමෝම ඔය ගෙවල් ඇත්තවම ගන්න මිනිස්සු මොකක් හරි ගාපු ගේමක් ඇතිනේ. ඒ ගේම වගේ මේ මිනිස්සුන්ට පුළුවන් ඔය පාර හදනවා කියන එක. ඔය ඇතුලේ තියෙන පොඩි පාරවල් ටිකනේ. ඒකේ පොඩි වලවල් ටිකක් තියෙන්නේ. ඒක හදාගන්න මේ මිනිස්සුන්ට බැරිද මං අහන්නේ? පොඩි එෆෙක්ට් එකක් දාන්න පොඩි අවශ්‍යතාවයක් දාන්න පුළුවන්නේ. බැරි කමක් නැහැනේ. අපිට පුළුවන් ඒක කරගන්න. අපි ගයක් ගත්තානේ. කොහොම හරි අපි තනියෙන් අපි දුක් විඳලා ඕගොල්ලන්ගෙත් ඇතිනේ මොකක් හරි රීසන් එකක් ඔය ගේ ගන්න. නේද? ගත්ත ක්‍රමයක් ඇතිනේ මං වගේම. එතකොට ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? ඇයි මේක මෙච්චර කාලයක් අපි දුක් විඳලා රජයට වරිපම්මුණු ගෙවලා නැතුව අපිට මොන හරි ප්‍රශ්න තියෙනවනම් මට ඔක්කොම තියෙනවා. මට මගේ ඩීඩ් එක තියෙනවා, අනුකූල සාවතිකේ තියෙනවා, පත්තිරික්කද මොකද්ද කියන එක තියෙනවා, ටයිටල් රිපෝට් තියෙනවා, වැලුවේෂන් රිපෝට් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. මං හිතන්නේ අනිත් කට්ටියටත් එහෙමයි. නැත්නම් රජය ඔහොම අතැල්ල දාලා තියන්නේ නැහැ ප්‍රාදේශීය සභාව. මොන හරි ඇක්ෂන් එකක් ගන්නවනේ. ඉතින් එහෙම නිවැරදි පුරුෂයන් විදියට පුරවැසියන් විදියට රජයට කරදරයක් නැතුව මොන රජයාවත් මං කියන්නේ මොන රජයාවත් රජයට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ජීවත් වෙනවා නම් රජයට බෑ අපිට මේ බලපෑම් කරන්න. අපිට නෙමෙයි අපිට කියන්නේ මම විතරයි නෙමෙයි මුළු ජනතාවටම ඕනම රජයක් ඒ ඕනම රජයක් මං කියන්නේ ඒක නිසා ප්ලීස් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න කමෙන්ට් කරන්න කැමති නම් කමෙන්ට් කරන්න බනින්න නම් එපා මොකද මේක පොලිටිකල් එකක් නෙමෙයි මේක අපිට වෙච්ච අසාධාරණයට විරුද්ධවත් නෙමෙයි අපිට වෙච්ච අසාධාරණයට සාධාරණ පිළිතුරක්. එහෙම කියමුකෝ. එතකොට හරියනේ කාටවත් විරුද්ධ වෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මින් ඉදිරියට ඔය අනවසරයෙන් හරි ඇති වෙච්ච ගෙවල් දෙකක් තියෙනවා. අපිට ගෙවල් නැත්තවයි කියලානේ කිව්වේ. දැන් දෙකක් තියෙනවා. ඔය සභාපතිතුමනියගේ ගේ සහ ඊට අල්ලපු එක. එහෙම තමයි මට ආරංචි වෙච්ච විදිය. හැබැයි මම ඒ සම්බන්ධයෙන් හොයලා බලනවා. මම හොයලා බලනවා වගේම මේ වීඩියෝ එක බලන හැම කෙනාම ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සයා කණ්ඩ නැති ඒ මිනිස්සයාගේ ඉඳලම ලොකුම තැන ඉන්නේ අද රටේ කවුද අපේ ජනාධිපතිතුමා. ඒ ඔක්කොමලගෙම මං ඉල්ලනවා මේ සම්බන්ධයෙන් හොයලා බලන්න. මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඇයි මේක මේ විදියට වෙන්න හේතුව? කවුද මේකට බලපෑම් කරන්නේ? ඒක සාධාරණද නැද්ද කියලා බලලා අපිට සාධාරණ විසඳුමක් දෙන්නකෝ. අන්තිමටත් මට කියන්න තියෙන්නේ මේක පොලිටික් විදියට ගාව ගන්න එපා. ඔයගොල්ලන් බලන ඔක්කොටම මං කියන්නේ. හරිද? ඒක නිසා මට පොලිටික් ඒවනම් දාන්න එපා කමෙන්ට්ස් වලට. මං ඒකට කැමති නෑ. ඒක ඔයාගේ කැමැත්ත. ඔයා කාටද ඡන්දය දෙන්නේ? ඔයා කාටද කැමති? ඒක ඔයාගේ කැමැත්ත. මේක මගේ කැමැත්ත. හරිද? මම කාටවත් තාම ඡන්දේ මෙහෙම දුන්නේ නෑ. දැනට මං කියන්නේ. එතකොට ඒක නිසා මේක පුද්ගලික දෙයක් නෙමෙයි. මම ඕගලන්ට කියන්නේ මේක මට වෙච්ච මට සහ මගේ නිවාස අයිති හිමිකරුවන්ට ඒ අපි 70 දෙනාටම වෙච්ච දෙයක්. මේ අවුරුදු ගානකට මේ අවුරුදු 20ට ඔයිට ඉස්සෙල්ලත් මට ආරංචි විදියට 2019 නැත්තම් 2019 කවුරු හරි ගවර්න්මන්ට් එකකින් හැදුවා. ඇවිල්ලා අපේ පාර හැදුවා. හදනකොට මේ ඔය දෙන්නගෙන් මං හිතන්නේ සභාපතිතුමිය හිටියද නැද්ද දන්නේ නැහැ. ඔය බාණ්ඩාගාරිකතුමිය ඇවිල්ලා එළවලා තියෙනවා මේ මිනිස්සුන්ව. මං හිතන්නේ පාර හරියට හදාගත්තෙත් නැහැ. මම මේවා ඒ ගැන මට එච්චරම 100% 100%ක්ම මට දැනුමක් නැහැ. දැනුමක් නැහැ කියන්නේ මට ලැබුණ ආරංචිය මගේ අනිත් නේබර්ස්ලා මගේ අනිත් නිවාසිකරුන් කියපු දේවල් තමයි මං කියන්නේ.
මොකද මම එහි නෑනේ. මම ලංකාවට ගියාම තමයි ගිහිල්ලා බලලා එනවා. ඉන්න කට්ටිය බලනවා එච්චරයි. එතකොට සමහරලාට මගේ නෑදෑයෝ ඉන්නවා. සමහරලාට මම රෙන්ට් එකට දෙනවා. සමහරලාට සල්ලි ගන්න නැතුව තියෙනවා. ඒක මට එන තීරණත් අනුව තමයි මම එහෙම කරන්නේ. එතකොට දැන් ඔය ගිය පාර හදන්න ආපු වෙලාවේ එලෙව්වනම් හරියට පාර හදලා ඔක්කොම ටික හදලා දෙන්න ඒ මිනිසුන්ට ඉඩ දුන්නේ නැත්තම් මේ වෙලාවේ ඇයි මේගොල්ලන් ඒ මිනිස්යාම ඒ ලේඩිම මේ කවුද එයා සුබසාධක සම්බන්ධයෙන් හිටියේ නැති වුණාට එයා අදටත් රෙසිඩන්ස් එකේ ජීවත් වෙන කෙනෙක්. එතකොට එයාම අද ඇයි මේක මේ ගවර්න්මන්ට් එකට දෙන්න කියලා කිසිම ලිඛිත ලියුමකුත් නැතුව මේ දේ වෙන්නේ. කිසිම දෙයක් නැතුව වෙන්නේ. අපි කියමුකෝ ගවර්න්මන්ට් එකෙන් කියනවා කියලා හරි ලංකාවේ නීතියක් ගෙනාවා. ඒ නීතිය සම්බන්ධයෙන් අපිට අනිවාර්යයෙන්ම දැන් ඔය සමහර පාරවල් කඩලා හදනවනේ. සමහර අයගේ ගෙවල් යනවා ඇති. මන් දන්නේ නැහැ. ඉතින් ඒ ගියාම මොකක් හරි දෙයක් දෙනවා ඇතිනේ. එහෙම නීතියක් තියෙනවා නම් අන්න ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ මේ නිවාස සංකීර්ණේ අයිනේ ගහලා අපිට ඇතුල් වෙන්න තියෙන්නේ මහා පාර. ඒ කියන්නේ අතුරුගිරිය හන්දියේ ඉඳලා කඩුවෙලට විතර මං හිතන විදියට කඩුවෙල පැත්තට යන්න පුළුවන්. මේ ලොකු පාර මේ ළඟදි ඕක කඩලා හැදුවා. අපි ගන්නකොට මම ওই ගේ ගන්නකොට අඩුම ගානේ ওই හයිවේ එකවත් අදලා තිබුණේ නැහැ. ඒව ඔක්කොම අපිට පොරොන්දු වුණා. මේවා හැදෙනවා. ඒක තමයි අනේ කවදාරි දවසක නිදාසේ මෙතනට ගිහලා ඉන්න පුළුවන් කියලා ඔන්න ගත්තා. දැන් තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් මම ගොඩක් වෙලා කතා කරා ටයිම් අරගෙන මේක බලන්න ප්ලීස්. බලලා ඉවරලා මේක ෂෙයා කරන්න. ඔයගොල්ලන්ට මම වොයිස් කට් එක දානවා. ඔයගොල්ලන්ට සමහර ડોකියුමන්ට්ස් ඒ කියන්නේ හැමෝටම දාන්න බෑනේ. ඒ කියන්නේ මට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් ඒ කෙනාට මගෙන් ඉල්ලුවොත් ඒගොල්ලන් ඒපු දේවල් මම දාන්නම්. එතකොට ඒගොල්ලන් මට සංස්කරණය කරලා යපු වොයිස් කට් එක සහ රෙකෝඩ් කරපු එක සහ මම ඒ අනිත් ෆෝන් එකකින් රෙකෝඩ් කරපු ටික මගේ ගාව තියෙනවා. දෙකම මගේ ගාව තියෙනවා. මම හොයලා බලලා මම ඉතින් මේ පළවෙනි සැරේදී ඉතින් මේ රටවල් වල මම ඉතින් ඕන තරම් දේවල් කරලා තියෙනවා. මොකද මම දන්නවනේ නීතිය. ඒ වගේම වෙනසක් නැහැනේ. නීතිය කියන්නේ නීතිය කොයි ලෝකෙත් එකයි. නීතිය කියන්නේ පොඩි දේවල් ව්‍යවස්ථාවෙන් ඕව මාරු කරන්නේ. එහෙමනේ සාමාන්‍යයෙන් වෙන්නේ. නැතුව සාමාන්‍ය මනුස්ස නීතියක් නේ මේක. මේ හැම තැනකම තියෙන්නේ. මුළු ලෝකෙම ඉන්නේ මිනිස්සුනේ. සතුන්ට නීති දාන්නේ නැහනේ. මිනිසුන්ටනේ නීති දාන්නේ. එතකොට එහෙම නීතියක් දානකොට ඒක කරන ක්‍රමයක් තියෙනවා. මං කියන්නේ ඒක හරි විදියට කරනවා නම් හරි විදියට කරන්න. පාර්ලිමේන්තු එකට දාලා ඒගොල්ලන්ගෙන් අවසර අරගෙන දැන් මන් දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඕක කවුරු කියනවද? කියනවාද? ඒක නෙමෙයි මං කියන්නේ මේ නීතිය ගැන. පොදු නීතිය ගැන දැන් ගවර්න්මන්ට් එකෙන් අපේ ඉඩම් ගන්නවා නම් ඒක පාර්ලිමේන්තු එකට දාලා කියන්න ඕන. කල්ුවෙල නගර සභාවෙන් මෙහෙම ඉදිරිපත් කරලා තියෙනවා. මේකට මොකද කරන්නේ? මේක හරිද? මේක වැරදිද? මේක සාධාරණද නැද්ද? අන්න එහෙමනේ නීතියක් තියෙන්නේ රටක. පාර්ලිමේන්තු එකක් නැත්තම් අවශ්‍ය නැහැනේ ඕනම රටක මම මේ කතා කරන්නේ. හරිද? අපේ රට ගැන විතරක් නෙමෙයි. එතකොට පාර්ලිමේන්තු එකට දාන්නේ ඒකනේ. මිනිස්සු මේ පැත්තෙන් ඉඳගෙන ඇයි මේ මරාගෙන කෑ ගහන්නේ? සමහර වෙලාවට ඒගොල්ලන්ගේ වාසියට වෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට කෑ ගහන්නේ මා ජනතාව වෙනුවෙන්නේ. නේද? නේ හැමෝම කෑ ගහන්නේ ඒකයි. එතකොට ඒ ප්‍රශ්නේ මම මෙතනට ගෙනාවේ නීතිය ගැන කතා කරපු නිසා. ඒ කියන්නේ එහෙම නීතියක් තියෙනවා නම් ඔන්න ප්‍රශ්නයක් නෑ අපිට බලපෑම් කරාට. අනිවාර්යයෙන්ම පාර කඩනවා. ඒ පාර ගිහිල්ලා කඩුවෙල මේන් රෝඩ් එකට ජොයින් කරනවා. අන්න එහෙම කියනවනම් එතකොට අපි බලමු මොකද කරන්න කියලා. හොඳයි. ඉතින් දැනට මට තියෙන ආරංචි අනුව කිසිම ලිඛිත ලියුමක් නෑ නගර සභාවෙන් හෝ රජයෙන්. එතකොට පුළුවන් නම් මම ඔයගලන් ගොඩක්ම ඉල්ලන්නේ හැමදාම ගේන්නේ hina වෙලා dance වලට යනවා පාටි වලට යනවා travel කරනවා ඒව තමයි. ඉතින් sorry මේ වගේ ඉමෝෂනල් දෙයක් ඔයගලන්ට දුක හිතෙන දෙයක්. ඉතින් ඕනම කෙනෙක් මිනිස්සුනේ නේද? කාට හරි කරදරයක් වුණාම මොකද මම දන්නවා ලංකාවේ මිනිස්සු හොඳද? සිංහල සහ මුස්ලිම් සහ දෙමළ ඒ ලංකාවේ ඉන්නවනේ රටට ආදරේ කට්ටියක්. ඒගොල්ලන්ට තියෙනවනේ මේ අපි ඔක්කොටම තියෙනවනේ අමුතු හැඟීමක් පාලනය කරගන්න බැරි. ඒ කියන්නේ අපි ටක් ගාලා තව කෙනෙක්ට කරදරයක් වෙච්ච ගමන් මම දන්නේ මම නම් අඬනවා. මම මේ වීඩියෝ බලනකොට ගොඩක් වෙලාවට કોઈ කවුරු හරි මොන හරි දෙයක් කියනකොට ඒක ඉතින් මේ ටෙලිග්‍රෑම් එකක් බලුවොත් අඬනවා. because I'm a very emotional person. ඉතින් මම තාම මේක ප්‍රංශ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් දැම්මේ නැහැ. හැබැයි මම දානවා මට සාධාරණයක් උනේ නැත්තම් මේකට හරි සාධාරණ උත්තරයක් හම්බුනේ නැත්තම් මම මේක මෙතනින් එහාටත් ගෙනියනවා. ඒ කියන්නේ මගේ රටේ මේකත් මගේ රටනේ. මගේ රටේ ඉන්න අයට මම ප්‍රංශ භාෂාවෙන් දානවා. ඒ වගේම
මගේ මේ ලෝකේ අනිත් රටවල් වල ඉන්න මගේ යාළුවෝ ඉන්නවනේ නෑදෑයෝ යාළුවෝ ගොඩක් ඉන්නවනේ මම ඒ අයටත් ඒගොල්ලත් ඉන්නවා ඒ නෑදෑයෝ විතර නෙමෙයි ඒ රටවලත් මගේ යාළුවෝ ඉන්නවා අවුරුදු 30ක් ඉතින් යුරෝපේ ජීවත් වෙනකොට ලෝකෙම කට්ටිය ඉන්නවනේ ඉතින් එතකොට මම ඒගොල්ලන්ටත් ඉංග්‍රීසි භාෂාවෙන් දානවා ඉතින් මට හිතෙනවා ටැමිල් කට්ටියට මම හිතනවා ඕගොල්ලන්ට කොටින්ට නෙමෙයි සෝරි මම කියන්නේ අපේ ටැමිල් අපේ ලංකාවේ ඉන්න මුස්ලිම් කට්ටියට මම ටැමිලුත් කතා කරනවානේ ඉතින් ඕගොල්ලන්ට ටිකක් දැන් අමතකයි ඒගොල්ලන්ට පුළුවන් විදියට ඕගොල්ලන්ට මේක තේරුන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න ඒ කියන්නේ ලංකාවේ කියලා ඕගොල්ලන් හිතන කට්ටිය හොඳේ එක පවුලක් කියලා හිතන කට්ටිය මං වෙනුවෙන් උදව් කරන්න පුළුවන් කට්ටියගෙන් මං ඉල්ලනවා මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ට මම පුළුවන් විදියට උත්තර දාන්න මට හරියට ලියන්න නම් බෑ සෝරි මම ඒ ඉස්සෙල්ලා වගේ වොයිස් කටයක් හරි දාන්න ඉතින් මම හිතනවා මට මොකුත් අමතකුන්නේ නැහැ කියලා මම තව දවසකින් නැත්තම් දෙකකින් කොහොමත් මේ පාලනයක් ඒ අයිතියක් තියෙන කෙනාට මම කතා කරලා එයාගෙන් අහලා මට මේවා එළියට දාන්න පුළුවන් නම් මම දන්නවා මගේ අයිතිය. ඒ වුණාට මම කැමති නැහැ මේ අනවශ්‍ය විදියට මිනිස්සුන්ට කරදර කරන්න. කවුරු වුණත් ඒ ජනාධිපතිද මේ ඒ මට අදාළ නැහැ. මිනිස්සු කවුරු වුණත් දුප්පත් මිනිහද කාටවත් මම කරදරයක් කරන්නේ නැහැ. මම අදටත් කිසිම කෙනෙක්ට කරදරයක් කරපු නැති කෙනෙක්. ඉතින් මට තරහකාරය කවුරුත් නැහැ. මගේ හස්බන්ඩ්ුත් හරි කූල් එක්කෙනා දැන් ජනුත් වැඩට ගිහිල්ලා. ඉතින් ඒකයි වීඩියෝ කරන්න පරක්කුනේ මේක උනේ 9 වෙනිදා 10 වෙනිදා තමයි පළවෙනි කෝල් එක ආවේ 9 වෙනිදා නොවැම්බර් 10 වෙනිදා තමයි නගරාධිපති ආවේ 11 තමයි මේගොල්ලන් ලියුම් ඔක්කොම එව්වේ. ඉතින් දැන් මම ලියුමක් හදලා මං යවලා තියෙන්නේ දැනට අකමැති කට්ටියට. ඒ කියන්නේ සාධාරණ විදියට ඒ ලියුම ලියලා තියෙන්නේ මම ඕගොල්ලන්ටත් ඒක එවන්න. මං හැබැයි අහනවා ඉස්සෙල්ලාම මගේ ලොයිගෙනුත් අහලා මේක කරන්න පුළුවන්ද? නීතිය දන්න කට්ටිය තව ඉන්නවනේ අපේ ඉන්නවනේ ලංකාවේ නීතිය දන්න කට්ටිය කියන්නේ රජයේ වැඩ කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගෙනුත් උපදෙස් අරගෙන හරි විදියට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේක පාවිච්චි කරලා කවුරුත් මගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා මේ පොලිටිකල් විදියට උදව් ගන්න. මම ඒකට කැමති නෑ. ඔයගොල්ලන් මට උදව් කරත් කමක් නෑ නැතත් කන්නේ මට ඉන්න දුප්පත් මිනිස්සු ටික මට ඒක කරයි. ප්‍රශ්නයක් නෑ. පුළුවන් නම් ඔයගොල්ලන් මගේ වීඩියෝ එක ෂෙයා කරන්න හැමෝටම මම කියන්නේ. ඉහළ තත්ත්වයේ පහළ තත්ත්වයේ තා 15න් පහළට ඉන්න තත්ත්වයේ ඉන්න කට්ටියටත් මම කියන්නේ මේක වැඩි දුරටත් මේක කරගෙන යන්න දෙන්න එපා. මං කියවනේ ඉස්සෙල්ලා මේකට අදාළ කවුද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකට නීති මාර්ග ගන්න ඕන විදියට මම ගන්නවා. මම නීති මාර්ගයකටත් යනවා. අනිත් එක මේකට මට විසඳුමක් හම්බුනේ නැත්නම් මම නීති මාර්ගයට යනවා. ඒක පළවෙනි දේ. දෙවෙනි දේ මේකට විසඳුමක් හම්බුනේ නැත්නම් නීතියන විසඳුමක් හම්බුනේ නැත්නම් මගේ රටේ, ඒ කියන්නේ ලංකාවේ, මගේ පළවෙනි රට, දෙවෙනි රට ප්‍රංශේ. මම මේ මොකද්ද ඒකට කියන්නේ human rights එක තියෙන්නේ. human rights එක තියෙන්නේ මෙහා පැත්තේ. මට ට්‍රේන් එකට නැගගම මට ගිහිල්ලා ලෙටර් එක දීලා එන්නත් පුළුවන්. නැත්නම් මට over the phone appointment එකක් අරගෙන ගිහිල්ලා ඒක කරගන්නත් පුළුවන්. ඉතින් මම මේක මෙතනින් නවත්තන්නේ නැහැ කියන එක මේ කාරණේට සම්බන්ධ වෙච්ච අයට මම කියනවා. විශේෂයෙන්ම සභාපතිතුමිය ඔබතුමියට සහ භාණ්ඩාගාරිකතුමිය ඔබතුමියට සහ ඔය සුබසාධක සංගමේ මිලේනියම් සිටි එකේ අතුරුගිරිය මිලේනියම් සිටි එකේ zone 3 කලාප 3 තියෙන සුබසාධක සංගමේ සභාපතිතුමිය භාණ්ඩාගාරිකතුමිය ඕගොල්ලන් වෙනුවෙන් මම ඇක්ෂන් එකක් ගන්නවා කියන එකත් අමතක කරන්න එපා. නීතිය මටත් එකයි. නීතිය ජනාධිපතිතුමාටත් එකයි. මිනිස්ටර්ස්ලටත් එකයි. මේ පල්ලෙහා ඉන්න අර කෙරෝලේ ඉන්න මන් දන්නේ කොහේ හරි ගමක ඉන්න ඒ දුප්පත් අහිංසක මිනිස්සුන්ටත් එකයි. අන්න ඒක අමතක කරන්න එපා. හරිද? ඕගොල්ලන් මේ කලබල කරලා මේ හදිස්සියේ මේක කරගත්තා වුණාට මම මේක අතාරින්නේ නැහැ. මම කීරොත් අතාරින්නේ නැහැ. මම හිතුණොත් ඔහුගේ විකුණනවත් එක්ක. ඒක ප්‍රශ්නයක් නෑ මට. අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මම කරනවා. නමුත් මේ වගේ අසාධාරණකම් කරන්න මේක මට වෙච්ච නිසායි මම කතා කරන්නේ. මම ඔතන හිටියේ නැත්නම් සමහර විට මම ඕක ගැන කතා නොකර ඉන්න පුළුවන්. ඕකේ ගැන මොකක් හරි ගියොත් මම ෂෙයා කරලා හරි ලයික් එකක් දාලා හරි එහෙම මම කරනවා. නමුත් මේ වෙලාවේ මෙතන ඉඳලා ඒකත් කියන්න ඕනේ. මෙතන ඉඳලා ඉදිරියට මේ වගේ දේවල් වුණොත් ඒ වෙනුවෙන් මම කතා කරනවා.
හැබැයි ඒක මට අදාළ නැහැ මේ රජයේද අර රජයේද අනිත් රජයේද. ඒවා මට කිසිම අදාළයක් නැහැ. මොකද මම ওই කාගෙන්වත් කාලා බීලා ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට මන් දෙනවා මිසක් ඒගොල්ලන්ගෙන් මං අරගෙන නැහැ. කිසි දෙයක් අරගෙන නැහැ. ඒක නිසා මේ මම කියන්නේ මං කිසි කෙනෙක්ට බය නැහැ. හැබැයි මම ගරු කරනවා. හැම කෙනාටම ගරු කරනවා. දුප්පත් මිනිහටත් ගරු කරනවා. හැම කෙනාටම මං ගරු කරනවා. ඒ මම ඉගෙනගෙන තියෙන හැටි. ඒක මගේ හැටි. ඒක මගේ ෆිලොසොෆි එක. ආගම ධර්මය අදහන අනිත් ආගම් වලට ගරු කරන. ඒ ආගම් වලට රෙස්පෙක්ට් කරන. ඒ ආගමුත් පුළුවන් වෙලාවට අදහනවා විශ්වාසයක් තියෙනවා. අදහන්න පුළුවන් නේ. බුදුහාමුදුරු කියලා නෑනේ මම බුදුහාමුදුරු ඔයාගේ මගේ ධර්මය අදහන්න මේ නමුත් මේ ක්‍රිස්තියානි ආගම අදහන්නත් එපා අනිත් ආගම අදහන්න එපා කියලා නෑනේ. ඉතින් මම පල්ලි යනවා. සමහරවිට මගේ මෙහි ගොඩාක් යාළුවෝ ඉන්නවා රාමදාන් කරනවා. එකට එකතු වෙලා එකට කනවා බොනවා. ඉතින් අපේ ලංකාවේ අපි ජීවත් වුණේ අපි කොළඹ කට්ටිය ජීවත් වුණේ අන්න ඒ වගේ. ඒ වගේම ඒකම තමයි මේ මට මෙහි ඇවිල්ලා තියෙන්නේ. ඒක මගේ අදට වෙනස් වෙලත් නෑ. ඉස්සරහට වෙනස් වෙන්නෙත් නෑ. කාටවත් මාව වෙනස් කරන්න බෑ. No one can change me. ඉතින් මං හිතනවා දැන් ගොඩක් කියලා කතා කරා. දැන් මම මේක පෝස්ට් කරනවා YouTube, Facebook, TikTok. හැබැයි මගේ ගාව වැඩි යාළුවෝ නෑ. මොකද මම ඇඩ් කරගන්නේ නෑ. එදා ඉඳලා මගේ හැටි මම කැමති නෑ නොදන්න කට්ටියව ඇඩ් කරගන්න. නමුත් මං අද ඉඳලා මේ දෙයට මං ඇතුල් වෙනවා. මේ දෙයට ඇතුල් වෙනවා. මිනිස්සුන්ට අසාධාරණයක් වෙන හැම වෙලාවකම මං ඉන්නවා. මාව අමතක කරන්න එපා. මම ඉන්නවා. ඉස්සෙල්ලම අපි බලමු මේකට අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මම සහ මගේ මේ නිවාස සංකීර්ණයේ ටියුලිප් කලාප තුනේ නිවාස සංකීර්ණයේ ඉන්න අනිත් අහිංසක මිනිස්සු අසරණ මිනිස්සුනේ. ඒ මිනිස්සු අසරණ නැහැ නේ. මිනිස්සු පෙන්ෂන් එක අරගෙන ඔය ජීවත් වෙන්න තමයි දැන් ඉන්නේ ගොඩක් ඉන්නේ වයසක කට්ටිය. මමයි කීප දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම වයසක මිනිස්සු තමයි ඉන්නේ. ඒ කියන්නේ දරුවෝ රට ඉන්න කට්ටිය අම්මව වැඩ කරන කෙනෙක් එක්ක තියෙනවා. එහෙම නැත්නම් කොළඹ දරුවෝ ඉන්න කට්ටිය අම්මව වැඩ කරන කෙනෙක් එක්ක තියෙනවා. ඒගොල්ලන් ඇවිල්ලා බලනවා. අම්මට සලකනවා. අම්මට හොඳ නැද්ද? අම්මව ගිහිල්ලා අනාථ නිවාසයකට දානවට වැඩිය අර තමුන්ගේ අම්මව එහෙම තියලා සලකන එක හොඳ නැද්ද? ඒ මිනිස්සුන්ට හරියනවා. ඒකනේ මේ මිනිස්සුන්ගේ දරුවෝ අද ඇමරිකාවේ අද මේ එංගලන්තේ ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ නේ? එහෙම නැත්නම් කොළඹ හතේ ඉන්නේ. ඇයි ඒ මිනිස්සුන්ට ලැබෙන්නේ ඒ අම්මා තාත්තට සලකන නිසා. ඉතින් ඒකට කවුරුත් ඊර්ෂ්‍යා කරන්න එපා. අපි කාටවත් ඊර්ෂ්‍යා කරන්න එපා. මොකද මම නම් ඔයගොල්ලන් කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. හැමදාම මොකක් හරි දෙයක් මම YouTube එකේ හරි මොකක් හරි දැක්කොත් මම කියනවා අක්ෂා බලන්නකෝ මේක කරන ගේම. අපිටනේ මේ මුකුත් කරන්න බැරි. අපි බලන්නකෝ අපි ඔය යනවා වැඩට යනවා එනවා. එහෙම කියලා මම කියනවා. සමහරක් අයට මම කියනවා අඩු ගානේ මොන හරි කරන්න. මට නම් ඉතින් කමක් නැහැ බුදු සරණින් මටයි මගේ මාත්‍යයටයි මේ ඉන්න තැනක් තියෙනවා ලංකාවේ තියෙන තැනක් තියෙනවා අපි රස්සාවක් කරනවා යම් කිසි කාලයක ඉතින් මං වයසට ගියාම මට පෙන්ෂන් එකකුත් හම්බ වෙයි මම ප්‍රංශ ජාතික කෙනෙක් නිසා ලංකාවේ නැතුණාට කමක් නැහැ ඒ වුණාට ඉතින් ඔක්කොම අරගෙන මගේ රටට එලා මම ඉන්නවා මමයි මගේ හස්බන්ඩ් ඉන්නවා මැරෙනකම් ඉතින් ඒකට අපිට ඉඩ දෙන්න ප්ලීස් අපේ නිදහස උදුර ගන්න එපා අපිට අසාධාරණකම් කරන්න එපා ඕගොල්ලන් ඔක්කොම මාත් එක්ක එකතු වෙන්න මේකෙන් මං හිතනවා සමහරක් අයට මට වැඩි දැනුමක් ඇති. ඔයගොල්ලෝ රටේ ජීවත් වෙන කට්ටිය ඔයගොල්ලන්ට පුළුවන් නම් මට මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ අදහස් කියන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මට පුළුවන් නම් උදව්වක් කරන්න නීතිය පැත්තෙන්. එහෙම නැත්නම් මොකද මං තනියෙන් මේ ඔක්කොම කරේ. මේ ඔක්කොම ડોකියුමන්ට්ස් ඇදුවේ මේ ඔක්කොම කරේ. මේ වීඩියෝ මේ රෙකෝඩ් කරේ මේ ඔක්කොම මං තනියෙන් කරේ. මේක මෙතනින් එහාට ගෙනියන එකත් මං තනියෙන් කරන්නේ. තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් පුළුවන් නම් ඔයගොල්ලන් මට සපෝට් කරන්න මම පස්සේ ඉංග්‍රීසි එකෙනුයි ෆ්‍රෙන්ච් ඉංග්‍රීසි එකකින් මම එකක් දාන්නම් තමිල් එකෙනුත් ඔයගොල්ලන්ට ඕන නම් ඉල්ලන්න මම තමිල් එකෙන් පුළුවන් විදියට දැන් මතකත් නැහැ ගොඩක් පුළුවන් එකට මම ඔයගොල්ලන්ට දාන්නම් හරි ඉතින් ඔයගොල්ලන්ගේ මම විශ්වාස කරනවා අපි කට්ටිය හැමදාම එහෙමනේ මොන කොච්චර ගාගත්තත් මරාගත්තත් අර පක්ෂේ මේ පක්ෂේ කිව්වට කවදා හරි කාට හරි කරදරයක් වෙච්ච ගමන් අපි ඔක්කොමලා ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්නවා නේද ඉතින් අපි එහෙමනේ අපි අපේ ලංකාවේ මිනිස්සු එහෙමයි ඒක යුනික් අපිට තියෙනෙත් එක රටයි සහ ඒ වගේම ඒ රටේ ඉන්න මිනිස්සුත් ඒ වගේ තමයි. කොච්චර ගාම මරාගත්තත් වැඩක් නැහැ. අර ඡන්දේ මේ පක්ෂේ අර මෙයා සිංහල මෙයා කළු කොටයි එහෙම කොච්චර කිව්වත් හරි වැඩක් නැහැ. මොනාරි දෙයක් වුණත් අර කළු කොට එක්කෙනාටත් එහෙමයි සුදුසු එක්කෙනාටත් එහෙමයි. නේද? අපි ඉතින් එහෙමයි. ඉතින් මමත් එහෙමයි. මම එදා ඉඳලා එහෙමයි. මම කවදාවත් කාටවත් වරදක් කළා නැහැ. කාගවත් දෙයක් අරගෙන නැහැ. ඉරිසියක් කළා නැහැ. පුළුවන් තරම් උදව් කරනවා. ලංකාවට ගියාමත් අනාථ ළමයි වසලට ගිහිල්ලා ඉතින් දාන දෙනවා. පුළුවන් විදිහට කරනවා. ඉතින් ගොඩක් අය උදව් කරනවා. දැන් නම් ඉතින් උදව් කරන්න බෑ. ඒ වුණාට මම ඔයගලන්ට කියන්නේ මේ විදියට අසාධාරණකම් කරන්න ඉඩ දෙන්න එපා. මට සපෝට් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරලා මගේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉදිරියට වෙන හැම ස්ටෙප් එකක්ම නීතිය අනුව මම ඔයගලන්ව දැනුවත් කරනවා.
ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම බුදු සරණයි. ජේසු පීඨයි, අල්ලා දෙවියන්ගේ පීඨයි. ඔයගොල්ලන් අදාන ඕනම ආගමක් ගේ පීඨයක් මම ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. හැමදාම බුද්ධ ආගම අදාලා ඒ විදිහට ජීවත් වෙන කෙනෙක් මම. පුළුවන් හැම වෙලාවකම බණ අහනවා, පන්සල් යන්න පුළුවන් නෑ. පුළුවන් වෙලාවට චර්ච් යනවා. මොකද එතනිනුත් මට තියෙනවා යම්කිසි මගේ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මට ඉතින් පීඨ වෙනවා. කොච්චර ආගම මගේ ඇදුවත් කමක් නෑ. තමුන් විශ්වාස කරනවා නම් එච්චර හොඳින් ජීවත් වෙන්න. ඔයගොල්ලෝ ඔක්කොටම කියනවා හොඳින් ජීවත් වෙන්න. ඔයගොල්ලන්ට හැමදාම හොඳක් වෙන්න. මගේ රටට හොඳක් වෙන්න. ඉතින් එහෙනම් මං කියන්නම් දැන් වෙලාව මේ වෙලාව රෑ 9යි මාරයි. ඕගොල්ලන්ට පැය 4යි මාරක් ඉස්සරහට. ඒ කියන්නේ ඩයමන්ඩ් ඕගොල්ලන්ට 2 වගේ පාන්දර 2 වගේ. ඉතින් උදේ නැගිට්ටම මේක බලන්න. බලලා මට ඕගොල්ලන්ගේ අයිඩියාස් කියන්න. මම වැරදි දේවල් මොනවා හරි කොනක් ඒකත් මට කියලා දෙන්න. මම හැමදාම අහන කෙනෙක්, ඉගෙන ගන්න කෙනෙක්. ඒක තමයි මට ගොඩක් භාෂාවල් කතා කරන්න පුළුවන්. මිනිස්සු මට ආදරේ, මගේ යාළුවෝ හැමෝම මට ආදරේ. ඉතින් එහෙනම් මං තියන්නම්. එහෙනම් බයි බයි. අපි අපව හම්බ වෙමු. බයි.